ඔවුන් ඔහුගෙන් උදුරාගත්තේ ඔහුගේ ආදරයයි. ඒ වෙනුවට ඔවුන්ට දුන්නේ මුළු මහත් රාජධානියක්ම දෙදුරුම් කන භීතියක්. ආදරය වෙනුවෙන් පටන් අරන් නිදහස වෙනුවෙන් අවසන් වූ ලොව විශිෂ්ටතම සිනමා සිත්තම. අද අපි කතා කරන්නේ ඔස්කා සම්මාන 5ක් දිනූ බ්‍රේව්හාර්ට් චිත්‍රපටය ගැනයි. Hi guys, ඔන්න 2026 අවුරුද්දේ පළවෙනි එක්ස්ප්ලනේෂන් එක අරගෙන ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා ෆ්ලික් ක්ලික් මූවි රිකැප් YouTube channel එකට. චිත්‍රපටි ලෝකයේ අංක 1 ෆිල්ම්ස් වල ෆුල් ස්ටෝරි එක කිසිම තැනක මිස් නොකර ඔයාලට දෙන එකම channel එක අපේ channel එක විතරයි කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මේ කාරණාව මතක් කරමින් අපි යමු අද ෆිල්ම් එක මොකක්ද බලන්න. 1995 රිලීස් වුණු බ්‍රේව්හාර්ට් කියන චිත්‍රපටිය තමයි අද ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. මේ ෆිල්ම් එක කාලයක් තිස්සේ ඔයාලා මගෙන් ඉල්ලන ෆිල්ම් එකක්. ඉතින් බ්‍රේව්හාර්ට් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ හොලිවුඩ් වල අංක 1 නළුවෙක්, රචකයෙක්, නිෂ්පාදකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වන මෙල් ගිබ්සන්. ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටි වන 2006 රිලීස් වුණු ඇපොකැලිප්ටෝ සහ 2016 රිලීස් වුණු හැක්සෝ රිච් කියන්නේත් මෙල් ගිබ්සන්ගේ හොඳම නිර්මාණ දෙකකුයි. ඒ වගේම මීට කලින් මම ඔයාලට දීලා තිනවා මෙල් ගිබ්සන්ගේ තවත් අග්‍රගණ්‍ය රංගනයකින් හැඩවුණු The Patriot කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක ඔයාලට මෙන්න මෙතන පෙනෙන කාඩ් එකෙන් බලන්න පුළුවන්. ඉතින් බ්‍රේව්හාර්ට් කියන්නේ එපික්, ඩ්‍රාමා, බයෝග්‍රැෆි සහ වෝ කියන කැටගරි වලට අයිති ෆිල්ම් එකක්. IMDb chart එකේ ලක්ෂ 11කට එහා ගිය ප්‍රේක්ෂක මනාපයකින් 8.3ක දැවැන්ත අගයක් ලබාගෙන තියෙන බ්‍රේව්හාර්ට් ඔස්කා සම්මාන 5ක් ඇතුළු තවත් සම්මාන 34ක් දිනා ගන්න සමත් වුණා. ඉතින් මේ ෆිල්ම් එක ගැන තව අටුවා ටීකා ඕනි නෑ කියලා මම හිතනවා. තව කියන්න දෙයක් තියෙනවා. ඓතිහාසික සහ යුදමය චිත්‍රපටි වලට ඇල්මක් දක්වන අයට විතරක් නෙවෙයි. මේ ෆිල්ම් එක හොලිවුඩ් සිනමාවට කැමැත්තක් දක්වන ඕනිම කෙනෙක් බලන්න ඕනි චිත්‍රපටියක්. ඉතින් බ්‍රේව්හාර්ට් චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන විලියම් වොලස්ගේ චරිතයෙන් මෙල් ගිබ්සන්, ප්‍රින්සස් ඉසබෙලාගේ චරිතයෙන් සොෆි මාසියෝ, මුරොන්ගේ චරිතයෙන් කැතරින් මැකෝමාක් සහ කින් එඩ්වර්ඩ්ගේ චරිතයෙන් පැට්‍රික් මැක්ගුහන් අති දක්ෂ රංගනයක නියැලෙනවා. එහෙමනම් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් ඔය අපේ ෆ්ලික් ක්ලික් මූවි රිකැප් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා. එතනම තියෙන bell notification එක on කරලා තියාගන්න අමතක කරන්නත් එපා. ඉතින් තවත් පරක්කු කරන්න නැතුව අපි යමු වීඩියෝ එකට. චිත්‍රපටය ආරම්භ වෙන්නේ වර්ෂ 1280 දී ස්කොට්ලන්තයේ දර්ශනයකින්. මේ කාලයේදී ස්කොට්ලන්තය පාලනය කරන්නේත් එංගලන්ත අධිරාජ්‍යය වන පළවෙනි එඩ්වර්ඩ් රජතුමායි. ලොන් ෂෑන්ක් යන නමෙන් හඳුන්වන්නේත් මේ කියන පළවෙනි එඩ්වර්ඩ් රජතුමා. ස්කොට්ලන්තය පාලනය කළ රජතුමාගේ මරණයෙන් පස්සේ රට බාර දෙන්න ඔහුට පුතෙක් හිටපු නැති නිසා එඩ්වර්ඩ් රජු ස්කොට්ලන්තයත් තමන්ගේ පාලනයට ගන්න සටන් කරනවා. නමුත් ස්කොට්ලන්තයේ ප්‍රාදේශීය පාලනය කරන වංශවතුන් එඩ්වර්ඩ් රජතුමා සමග සටන් කරන නිසා ඔහුගේ උත්සාහය තරම් සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි ස්කොට්ලන්තයේ ඉන්න සමහර වංශවතුන්ගෙන් තමන්ට රහසිගතව සහාය ගන්න එඩ්වර්ඩ් රජතුමාට හැකි වෙනවා. ඉතින් ওই විදිහට සටන් වල අවසානයක් දකින්න නැති නිසා තමන්ට විරුද්ධ වංශවතුන් එක්ක සටන් විරාමයක් වෙනුවෙන් සාකච්ඡා කරන්න එඩ්වර්ඩ් රජතුමා සැලසුම් කරනවා. ඉතින් මේ කාලේ එඩ්වර්ඩ් රජුට විරුද්ධව සටන් කරන නිදහස් ගොවියෙක් තමයි මැල්කම් වොලස් කියන්නේ. මැල්කම් ජීවත් වෙන්නේ ඔහුගේ පුතුන් දෙන්නා වන ජෝන් සහ විලියම් එක්කයි. ඉතින් එඩ්වර්ඩ් රජුගේ ආරක්ෂකයන් සමග රැස්වීමකට යන්න මැල්කම් සහ ජෝන් සූදානම් වෙලා කුඩා විලියම්ට නිවසට වෙලා ඉන්න කියලා ඔවුන් දෙන රැස්වීම තින දැනට එනවා. ඉතින් මෙතනට එන මැල්කම්ට සහ ජෝන්ට දකින්න ලැබෙන්නේ රැස්වීමට ආව ස්කොට්ලන්ත ජාතිකයන් සියලු දෙනාම ඝාතනය කරලා නිවසක් ඇතුලේ එල්ලලා තියෙන හැටි. මේ එකම කුඩා විලියමුත් මෙතනට එන නිසා ඔහුට දකින්න ලැබෙන්නේත් මේ බිහිසුණු දර්ශනයයි. මේ දර්ශනයෙන් විලියම් කොච්චර බය වෙනවද කියනවනම් ඔහුට මෙතනින් පස්සේ නිතරම මැවිලා පේන්නේ එල්ලලා දාලා හිටපු මිනිස්සු විතරයි. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ එඩ්වර්ඩ් රජතුමාගේ සෙබළුන්ට එරෙහිව සටන් කරන්න ගොවියන් එකතු වෙනවා. ගමේ එකට ජීවත් වන ගොවියන් වන මැක්ලේන් සහ තවත් පිරිසක් එකතු කරගන්න මැල්කම් වොලස් සටන් බිමට යන සූදානම් වෙනවා. තමන්ට නිදහසේ ජීවත් වෙන්න තියෙන රටේ එංගලන්තයේ දරුණු පාලකයාගේ නීතිවලට යටත් වෙන්න වුන් සූදානම් නැහැ. ඉතින් සිය පියා සහ සහෝදරයා යුද බිමට යන සූදානම් වෙනවා දකින්න කුඩා විලියම් මටත් පුළුවන් ඔයාලා එක්ක සටන් කරන්න යන්න එන්න කියලා ඔවුන්ට කියනවා. නමුත් විලියම්ව පැත්තකටගෙන මැල්කම් සටන් කරන්න ඕනි කෙනෙකුට පුළුවන් පුතා. ඒත් අපේ බුද්ධිමත්කමයි අපිව මිනිස්සු කරන්නේ. ඔයා අපි එනකම් මෙහෙට වෙලා ඉන්න කියලා පිට වෙලා එනවා. ඉතින් මේ කාලය විලියම් ගත කරන්නේ ඔහුගේ හොඳම මිතුරා වන හාමිෂ් එක්කයි. ඔය විදිහට ටික දවසක් යද්දී සටනට ගිය ගම්වැසියන් කීප දෙනෙක් නැවත එන්නේ මැල්කම් සහ ජෝන්ගේ මලසිරුරු දෙකත් එක්කයි. සටන් බිමේදී සිය පියාත් සහෝදරයත් ඝාතනය වෙලා තියෙන නිසා විලියම් මේ ලෝකෙ තනි වෙනවා. ඉතින් මැල්කම්ටත් ජෝන්ටත් සීලු ගරු බුහුමන් දීලා ඔවුන්ගේ ආගමේ හැටියට බුහුම දානය කරන්න ගම්වැසියන් කටයුතු කරනවා. බුහුම දාණයෙන් පස්සේ ගම්වැසියන් පිට වෙලා යද්දී ෂෝකෙන් තනිවම ඉන්න විලියම් ළඟට එන මේ පොඩි කෙල්ල ඌට මලක් දීලා පිට වෙලා යන්නේ. ඔයා තනි වෙලා නෑ කියනවා වගේ. මේ පොඩි කෙල්ල මැක්ලේන් කියන ගොවියාගේ කුඩා දියණියයි.
ඉතින් සියලු දෙනා පිට වෙලා යන මොහොතේ විලියම්ගේ මාමා කෙනෙක් වන ආගයිල් මෙතනට එනවා. කුඩා විලියම්ට දැන් කවුරුත් නැති නිසා ඔහුව රැගෙන යන්නයි ආගයිල් ඇවිත් ඉන්නේ. ඉතින් රාත්‍රියේදී සිය පියා සහ සහෝදරය වෙනුවෙන් විශේෂ යාඥාවක් කරන ආගයිල් කටයුතු කරනවා. මේ යාඥාව ස්කොට්ලන්තයටම ආවේනික එකක් විදියටයි මම දකින්නේ. මේ වෙලාවේදී ආගයිල්ගේ කඩුව අතර අරගෙන ඒ දිහා ආශාවෙන් බලන විලියම් දකින ඔහු "වා කඩුව පාවිච්චි කරන්න කලින් මොලේ පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ පුතා. ඊට පස්සේ මම ඔයාට කඩුව පාවිච්චි කරන්න හැටි කියලා දෙන්නම්" කියලා කියනවා. ආගයිල් කියන දේ හොඳින් හිතට ගන්න විලියම් ඉන්පස්සේ ඔහුත් සමග පිට වෙන්න තීරණය කරනවා. ඉතින් පසුදින ආගයිල් කුඩා විලියම්වත් රැගෙන යන හැටි අපිට ඊළඟට දකින්න ලැබෙනවා. ඔය විදිහට කාලය අවුරුදු කීපයක් ගත වෙද්දී එඩ්වඩ් එහෙමත් නැත්නම් ලෝන් ෂෑන්ක් රජතුමාගේ පුත්‍රයා වන එඩ්වඩ් කුමාරයාගේ විවාහ මංගල්‍ය ලන්ඩන් නුවර පැවැත්වෙනවා. තමන්ගෙන් පසු කිරුළට හිමිකම් කියන්නේ එඩ්වඩ් කුමාරයා නිසා ලෝන් ෂෑන්ක් රජු ඔහුට විවාහ කර දෙන්නේ තමන්ගේ ප්‍රතිවාදියෙක් වන ප්‍රංශ රජතුමාගේ දුව ඉසබෙලා කුමාරියයි. හැබැයි එඩ්වඩ් කුමාරයා සමලිංගිකයෙක් නිසා ලෝන් ෂෑන්ක් රජතුමා මේ විවාහය කරලා දෙන්නේ සෑහෙන සුපරීක්ෂාවකනුයි. ඉතින් විවාහයෙන් පස්සේ ලෝන් ෂෑන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක ප්‍රධානීන් සමග හමුවක් පැවැත්වෙනවා. ස්කොට්ලන්තය සම්පූර්ණයෙන් යටත් කර ගැනීම ගැන කතා කරන මේ සාකච්ඡාවට රජතුමා එඩ්වඩ් කුමාරයට එන්න කියලා පණිවිඩයක් යවුවත් සාකච්ඡාවට එන්නේ ඉසබෙලා කුමාරියයි. කුමාරයා ආවේ නැති එකට ලෝන් ෂෑන්ක්ට කීන්ති ගියත් රාජ්‍ය පාලනය ගැන ඉසබෙලාට කියා දෙන්නත් එක්ක ඔහු ඇයව සාකච්ඡාවට එකතු කරගන්නවා. ස්කොට්ලන්තයේ වංශවතුන්ට ඉඩම් ලබා දීමෙන් ඔවුන්ව තවත් කෑදර කරන්නත් එමගින් ඔවුන්ගෙන් ලබා ගන්නා බදු මුදල් වැඩි කරගෙන යුද වියදම් පියවා ගන්න පුළුවන් කියලා ලෝන් ෂෑන්ක් කියද්දී ප්‍රධානීන් පිළිතුරු දෙන්නේ ඒක සාර්ථක දෙයක් නෙවෙයි. එයාලා දැනටමත් ප්‍රංශ යුද්ධය වෙනුවෙන් බදු ගෙවනවා කියලායි. මේ නිසා තව ටිකක් කල්පනා කරන ලෝන් ෂෑන්ක්ට ඉසබෙලා දැක්කම ඊටමත් ක්‍රූර අදහසක් ඇති වෙනවා. එහෙමනම් අපි ප්‍රීමා නොක්ටික්ස් චාරිත්‍රය ස්කොට්ලන්ත වංශවතුන්ට ලබා දෙමු. එයාලගේ ඉඩම් වල ඉන්න සේවකයෙක් සාමාන්‍ය කෙල්ලෙක් විවාහ කරගත්තොත් ඉඩමයිති කෙනාට ඒ කෙල්ලත් එක්ක පළවෙනි රාත්‍රිය ගත කරන්න අවස්ථාව අපි හදමු. එහෙම කළොත් අපිට කවදා හරි පුළුවන් අපිට ඕනි විදිහේ පාලනය කරන්න පුළුවන් මිනිස්සු ටිකක් ස්කොට්ලන්තය ඇතුළෙන්ම හදාගන්න කියන දේ ලෝන් ෂෑන්ක් කියන්නේ. හිතා ගන්න පුළුවන් නේද මේ කතාවෙන් එංගලන්තයේ රජවරු කොච්චර අමානුෂිකද කියලා. ඊළඟට දකින්න ලැබෙන්නේ එඩින්බරෝ වලට සීලම වංශවතුන් එකතු කරන රොබර්ට් කියන මේ ස්කොට්ලන්ත වංශවතයි. ස්කොට්ලන්තයේ වංශවතුන් අතරින් කිරුළ වෙනුවෙන් තරඟ වදින ප්‍රධාන පුද්ගලයා විදියට රොබර්ට්ව සැලකෙනවා. ඉතින් ලෝන් ෂෑන්ක් පනවපු නීතිය ගැනත් ස්කොට්ලන්ත අනාගතය ගැනත් කතා කරන හමුවක් තමයි දැන් පැවැත්වෙන්නේ. මෙතනදී රොබර්ට්ගේ මාලිගාවේ ඉහළ මහලේ ඔහුගේ රෝගාතුරු වෙලා ඉන්න පියාව දකින්න ලැබෙනවා. ලෝන් ෂෑන්ක්ට විරුද්ධ වෙන්නේ නැතුව ඔහුට සහාය දක්වන්න ඕනි කියන සිය පියාගේ මතය තමයි රොබර්ට් වංශවතුන්ට කියන්න හදන්නේ. ඔය අතරේ විනාශ වුණු තමන්ගේ නිවසට නැවත එන විලියම් වොලස්වත් අපිට දකින්න ලැබෙනවා. නටබුන් වෙලා තියෙන නිවස දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න විලියම් අවට පරිසරයේ නැවුම් වාතය හොඳින් ආශ්වාස කරනවා. ඉන්පස්සේ එයාගේ යාළුවා හාමිෂ්ගේ නිවසට එන්න ඔහු පටන් ගන්නවා. හාමිෂ් හොයාගෙන එද්දී විලියම්ට දකින්න ලැබෙන්නේ ගමේ විවාහ මංගල්‍යයක් පැවැත්වෙන ආකාරයයි. හැමෝම සතුටින් කාලා බීලා විනෝද වෙද්දී ගමේ ඉන්න ලස්සන කෙල්ලෙක් විලියම් දිහා බලන හැටිත් ඔහු මේ කෙල්ල ළඟට එන හැටිත් අපිට දකින්න පුළුවන්. මේ කෙල්ල තමයි විලියම්ට පොඩි කාලේ අර මලක් දුන්නු කෙල්ල මියුරන්. මෙහෙම එද්දී උට අතරමඟදී හාමිෂ් හම්බ වෙලා උඹ සොල්දාදුවෙක් නම් ශක්තිවන්තයා කවුද කියලා බලන්න මාත් එක්ක තරඟයකට වරෙන් කියලා විලියම්ට අභියෝග කරනවා. නමුත් හාමිෂ්ට පිළිතුරු දෙන විලියම් සොල්දාදුවන්ගේ ශක්තිය තියෙන්න ඕනි ඇඟේ නෙමෙයි මොලේ කියලා පිළිතුරු දුන්නත් හාමිෂ් එක්වරම විලියම්ට පහර දෙන නිසා ඔහුට අකමැත්තෙන් වුණත් අභියෝගේ බාර ගන්න සිද්ධ වෙනවා. ඉතින් සද්දන්ත හාමිෂ් එක්ක ලොකු ගලක් විසි කරලා පොඩි සෙල්ලමක් කරන විලියම් අවසානට පරණ යාළුකම නැවත වැඩි දියුණු කරගන්න සමත් වෙනවා. මේ කාලේ ස්කොට්ලන්ත වංශවතුන්ගේ ඉඩම්වල ජීවත් වෙන ස්වදේශිකයන්ට අවි ආයුධ පාවිච්චි කරන්න තහනම් කරලා තියෙන නිසායි ඔවුන් මේ වගේ තරඟ තියන්නේ. ඉතින් කාලයකට පස්සේ ගමට ආව විලියම් මංගල උත්සවයේ සතුටු වෙන ගමේ මිනිස්සු එක්ක සතුටු වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ තමයි ගම පාලනය කරන එංගලන්ත හමුදාවේ ෂෙරිෆ්වරයා එයාගේ සෙබළුත් එක්ක මෙතනට එන්නේ. ලෝන් ෂෑන්ක්ගේ නීතිය අනුව අලුත විවාහ වුණු කපල් එකේ කෙල්ල එක්ක පළවෙනි රාත්‍රිය ගත කරන්න ඇයව ගෙනියන්නයි ඔවුන් එන්නේ. ඉතින් ගම් ප්‍රධානියා තමන් ආව කාරණේ කියපු ගමන් මනාලයට එන කේන්තිය නිසා ඔහු සෙබළුන්ට පහර දෙන්න පටන් ගත්තත් ඔහුව ලේසියෙන්ම කන්ට්‍රෝල් කරගන්න සෙබළු මනාලයව මරන්න හදනවා. මනාලයා බේරගන්න අරමුණින් සංසුන්ව සෙබළු ඉස්සරහට එන මනාලිය සෙබළුන්ගෙන් තම ආදරවන්තයව බේරගෙන ගම් ප්‍රධානිය එක්ක යන්න සූදානම් වෙනවා. සිද්ධ වෙන්නේ අසාධාරණ වැඩක් වුණත් විලියම්වත් ගම්වැසියන්වත් මේකට විරුද්ධ වෙන්න යන්නේ නැහැ. හැබැයි ගම් ප්‍රධානියාගේ සෙබළුන් හැසිරෙන විදියෙන් විලියම් තේරුම් ගන්නවා ගමේ මිනිසුන්ට කොච්චර අසාධාරණයක් වෙනවද කියන දේ. ඒ වගේම තමන්ටත් කෙදින කොහොම මේ ඉරණමට මුහුණ දෙන්න වෙනවා කියන දේත් උට තේරුම් යනවා. ඉතින් රාත්‍රිය වෙද්දී පොද වැස්සක් වැටෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ විලියම්ට ඔහුගේ පොඩි කාලේ යෙහෙළිය මියුරන්ව මතක් වෙලා ඇයත් එක්ක කතා කරන්න මියුරන්ගේ නිවසට එනවා. නමුත් මියුරන්ගේ දෙමව්පියන් විලියම් එක්ක ඇය කතාවට යනවට කැමති වෙන්නේ නැහැ. නමුත් දෙමව්පියන්ගේ කීමට පිටින් යන මියුරන් විලියම් එක්ක අසුබිට නැගලා එළියට එන්න එනවා. ඉතින් ස්කොට්ලන්තයේ ගම්බද පරිසරයේ සුන්දර කඳුකරේ පැත්තට එන ජෝඩි
ඔඩුව ආගේ විස්තර කතා කරන්න පටන් ගන්නවා. මියුරන්ට ලියන්න කියවන්න බෑ කියලා අය කියන නිසා විලියම්ට ඒ ගැන කියලා දෙන්න පොරොන්දු වෙනවා. ඉතින් මියුරන්ගේ කතාවටත් හැසිරීමටත් ඇය ගැන ඔහුට ලොකු ආදරයක් මේ වෙලාවේ ඇති වෙනවා. ඒ වගේම නැවත ඇයව නිවසට රැගෙන ඇවිත් මියුරන්ගෙන් සමුගන්න කලින් ඇයට තෑග්ගක් දෙන්නත් විලියම් අමතක කරන්නේ නැහැ. විලියම් ඇයට දෙන්නේ ලේන්සුවකින් කවර් කරලා තියෙන නිල් පාට මලකුයි. මේ જાති මලක් තමයි මියුරන් විලියම්ට පොඩි කාලේ දුන්නේ. කොහොම හරි කොල්ලා කරපු දෙයින් මියුරන්ටත් ඔහු ගැන ඇති වෙන්නේ ලොකු ආදරයකුයි. පසුදින උදේ විලියම් නිවස අලුත් වැඩියා කරන වෙලේ මැක්ලෙන් සහ හාමිෂ්ගේ පියා කැම්බෙල් ඇවිත් අහනවා රහස් මීටින් එකක් තියෙනවා. වඩත් දෙන්න පුළුවන්ද කියලා. තමන්ගේ පියාටත් සහෝදරයටත් අත්තුණු ඉරනම විලියම් දන්න නිසා ඔහු ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා කියන්නේ මට ඕනි පවුලක් වෙලා පාඩුවේ ජීවත් වෙන්න කියලායි. විලියම්ගේ කතාව අහපු ගමන් ඔවුන් නැවත පිට වෙලා යනවා. නමුත් මැක්ලෙන් පිට වෙන්නේ ඔයා කරදර වලින් බේරිලා ඉන්න හැටි ඔප්පු කළොත් විතරක්. මගේ දුව ඔයාට දෙන්නම් කියන දේ විලියම්ට කියාගෙනයි. ඉතින් ওই විදිහට කාලය ගත වෙන්නේ විලියම්ගෙත් මියුරන්ගෙත් ආදරය තවත් ශක්තිමත් වෙමිනුයි. ඒ වගේම ඔවුන් කාටත් හොරා විවාහ වෙන්නත් සැලසුමක් හදනවා. මොකද කියනවා නම් ලෝන් ෂයන්ගේ නීතියේ තියෙන ක්‍රූර බව දෙන්නම දන්නවා. ওই විදිහට වැඩි කාලයක් ගත නොවි සඳ ඇති රැයක විලියම් සහ මියුරන් කැලෑව ඇතුලේ හොර රහසේ විවාහ වෙනවා. විවාහයෙන් පස්සේ කැලේ ඇතුළේම මදු සමයත් ගත කරන ඔවුන් පසුදින උදේ කිසිම දෙයක් නොවුණු ගානට ආයිත් ගමට එනවා. හැබැයි ගමේදී මියුරන් දිහා විමසිල්ලෙන් ඉන්න විලියම් අමතක කරන්නේ නැහැ. ඇයගේ ආදරයෙන් ඔහු පිස්සු වැටිලා ඉන්නේ. ගමේ ඉන්න ආරක්ෂක සෙබළුන්ගෙන් තමන්ගේ ප්‍රිය බිරිඳ රැක ගන්න ඕනි කියන දේත් විලියම් දන්නවා. ඉතින් විලියම්ගේ මියුරන්ගේ ආලවට්ටම් ආරක්ෂක සෙබළුන් අතර ඉන්න ටිකක් දඩබ්බර සෙබළුකට දකින්න ලැබෙනවා. වැඩි කාලයක් යන කලින් තවත් කේක් කෑල්ලක රස බලන්න ගම් ප්‍රධානියට පුළුවන් කියලා තේරුම් ගන්න මේ සෙබලා ඔහුට කලින් මියුරන්ගේ පහස විඳින්න හිතනවා. තවත් සෙබළුන් කීප දෙනෙකුගේ සහායක් ගන්න මේ සෙබලා එක තැනකදී මියුරන්ව කොටු කරගෙන පාවුල නිවාසයකට ඇදගෙන ගිහින් දූෂණය කරන්න හදනවා. හැබැයි මියුරන්ගේ වාසනාවට ඇය ගැන විමසිල්ලෙන් ඉන්න විලියම්ට සීන් එක දකින්න ලැබෙනවා. ෂණිකව සෙබළුන්ට පහර දෙන විලියම් මියුරන්වත් බේරගෙන කැලේ පැත්තට දුවනවා. හැබැයි සෙබළුන්ගේ කෑගැසීම නිසා අනිත් සෙබළුත් ඔවුන් අල්ලන්න හදන එන නිසා මියුරන්ව අශ්වයෙක් පිටේ නගලා කැලේ පැත්තට යවන්න විලියම් කටයුතු කරනවා. ඉන් පස්සේ වෙනත් පැත්තකින් පැනලා එන විලියම් සෙබළෙකුට පහර දීලා ඔහුගේ සෙබළ ඇඳුම ඇඳගෙන කාටවත් සැකයක් ඇති නොවන විදියට ගමෙන් එළියට පැන ගන්නවා. නමුත් අවාසනාවට මියුරන්ට ගමෙන් එළියට යන්න ලැබෙන්නේ නැහැ. ඇයව අල්ලගන්න සෙබළුන් ගම මැද තියෙන කණුවක ගැට ගහනවා. ඒ වගේම කැලේට එන විලියම් මියුරන්ව හැමතැනම හොයන්නත් පටන් ගන්නවා. අනිත් පැත්තෙන් ගැට ගහලා ඉන්න මියුරන් ළඟට එන ගම් ප්‍රධානියා උඹලට අපිත් එක්ක එකමුතු ජීවත් වෙන්න පුළුවන්. ඒත් මෙහෙම දේවල් වෙනවට මම කැමති නැහැ. ඒ වගේම රජුගේ සෙබළුන්ට පහර දෙනවා කියන්නේ රජතුමාට පහර දෙනවා හා සමානයි කියන ඔහු ෂණිකව මියුරන්ගේ බෙල්ල කපලා දානවා. ඉන්පස්සේ විලියම් මියුරන්ට තෑගි දුන්න ලේන්සුවෙන් ඔහුගේ ලේ තැවරුම් පිහියත් පිහදා ගන්න ගම් ප්‍රධානියා දැන් අපි උඹලගේ වීරයනකම් ඉඳමු කියලා ගම්වැසියන්ට කියනවා. මෙතනදී ගම්වැසියන් කිසිම විරෝධයක් දක්වන්න යන්නේ නැහැ. ටික වෙලාවකින් මියුරන් ආව නැති නිසා හෙමින් සැරේ ආශ්වයෙකුගේ පිටේ ගමට එන විලියම් දකින්නේ දැඩි නිහඬතාවයකින් තියෙන වටපිටාවයි. විලියම් ගමට එද්දී තැන් තැන්වල හැංගිලා ඉන්න සෙබළු ඔහුව වට කරගන්න හැටි අපිට දකින්න පුළුවන්. ඔය විදිහට නිරායුධව ඉදිරියට එන විලියම්ගේ අශ්වයා අල්ලගෙන නවත්තන පළවෙනි සෙබළට එළව පොල් පේන පහරක් දෙන්න විලියම් සමත් වෙනවා. නිරායුධව ආවා වගේ පෙනුනත් ඔහු හොඳ නන්චක්කුවක් හංගගෙනයි එන්නේ. ඉතින් විලියම්ගේ අනපේක්ෂිත පහර දීමත් එක්ක එංගලන්ත සෙබළු තුෂ්ණිම්භූත වෙලා යනවා. මොකද කියනවා නම් ස්කොට්ලන්ත ජාතිකයන්ට ආයුධ තහනම් කරලානේ තියෙන්නේ. අනිත් පැත්තෙන් විලියම්ගේ පහර දීම දකින හාමිෂ් කැම්බල් ඇතුළු ගමේ ඉන්න මිනිස්සුත් සෙබළුන්ට පහර දෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටික තමන්ගේ සෙබළු එකා දෙන්න ඝාතනය වෙනවා දකින ගම් ප්‍රධානියට මරණ බය දැනෙන්නත් පටන් ගන්නවා. ගමෙන් පිට වෙලා හිටපු විලියම් අති දක්ෂ විදිහට සටන් කරනවා දකින ගම්වැසියන්ටත් ලොකු ගැම්මක් එනවා. සටන දිගටම යද්දී කැම්බල්ට වැදෙන ඊතල පහරක් නිසා ඔහු අඩපණ වෙනවා. නමුත් අනිත් ගම්වැසියන් එක්ක එකතු වෙන විලියම් ගම් ප්‍රධානියාව එක තැනකට කොටු කරගන්න සමත් වෙනවා. මේ වෙද්දී ඔහුගේ සෙබළුන් සෑහෙන පිරිසක් මරා දාන්න ගම්වැසියන්ට පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඉතුරුණු ගම් ප්‍රධානියට පහර දෙමින් මියුරන් මරා දාපු තැනට ඔහු රැගෙන එන විලියම් කිසිම කතාවක් නැතුව ගම් ප්‍රධානියගේ බෙල්ල කපලා මරලා දානවා. ඉන්පස්සේ තමයි ඔහු දකින්නේ මියුරන්ට තෑගි දුණු ලේන්සුව ඇයගේ ලේ සලකුණු සහිතව බිම වැටලා තියෙන හැටි. බිමට නැමෙන විලියම් ලේන්සුව පරිස්සමින් ගන්න හැටි ඔහු දිහා ගෞරවයෙන් බලන ඉන්න ගම්වැසියන් විලියම්ගේ නම් කියමින් ජයഘോഷා නගන හැටිත් අපිට ඊළඟට දකින්න පුළුවන්. පසුදින අපිට දකින්න ලැබෙන්නේ මියුරන්ගේ අවසන් කටයුතු කරන ආකාරයයි. ඇයව බොහොම දානය කරන්න කලින් මියුරන්ට යම්කිසි දෙයක් විලියම් මොමුනන හැටිත් ලොකු කේන්තියකින් ඉන්න මැක්ලේන්වත් අපිට දකින්න ලැබෙනවා. මියුරන් මිය ගියේ තමා නිසා කියලා විලියම් ඇගේ පියාට කියලා සමාව ගත්තත් මැක්ලේන් විලියම්ට අන්තිම මොහොතේ තමයි සමාව දෙන්නේ. ඉතින් රාත්‍රියේදී විලියම් ඇතුළු ගම්වැසියන් කළ සටන තවත් ගමකට දැනගන්න ලැබිලා තියෙන නිසා ඔවුනුත් ඇවිත් විලියම්ගේ කණ්ඩායමට එකතු වෙනවා. මුලදී විලියම් මේ වැඩේට අකමැති වුණත් දැන් ඉංග්‍රීසින් ඔවුන්ගේ ගම් විනාශ කරයි සහ ඒට විරුද්ධව සටන් කරන්න ඕනි කියලා තේරුම් ගන්න නිසා ඔවුන්ටත් එකතු වෙන්න අවස්ථාව දෙනවා. ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ ටික දිනක් ගත
වෙද්දී තවත් ස්කොට් ජාතිකයන් විලියම්ගේ කණ්ඩායමට එකතු වන හැටි. මේ වෙද්දී විලියම්ගේ කණ්ඩායම ගරිල්ලා කණ්ඩායමක් විදියට ගොඩ නැගෙනවා. ඉංග්‍රීසින්ගේ පාලනයට එරෙහිව ඔහුගේ නායකත්වයෙන් සටන් කරන්න සියලු දෙනාම කැමති වෙනවා. ඒ වගේම තවත් ඉංග්‍රීසි සෙබළ කණ්ඩායමක් හරිම ලේසියෙන් යටත් කරගන්න විලියම්ගේ ගරිල්ලා සෙට් එක ඉංග්‍රීසි නායකයව මරලා දාලා ඉතුරුණු සෙබළු නැවත එංගලන්තයට පිටත් කරලා යවනවා. උඹලගේ ගෑනුයි ළමයිනුයි තවත් ස්කොට්ලන්තේ නැහැ කියලා උඹලගේ රජාට ගිහින් කියපන් කියන මැසේජ් එක දීලයි විලියම් ඔවුන්ව යවන්නේ. මෙතනින් පස්සේ ඉංග්‍රීසි සෙබළුන්ට එක දිගට පාර දෙන විලියම්ගේ ගරිල්ලා ටීම් එක ඉංග්‍රීසීන්ගේ බලකොටු ගිනි තියමින් විනාශ කරලා දානවා. විලියම්ගේ විනාශකාරී වැඩපිළිවෙල ලොන් චෑන්ග්ට දැනගන්න ලැබීමත් එක්ක ඔහු එඩ්වඩ් කුමාරයා හම්බ වෙන්න එනවා සැලසුමක් හදන්න. මේ වෙලාවේ එඩ්වඩ් කුමාරයා ඔහුගේ යාළුවන් එක්ක මාලිගාව ඇතුලේ ශිල්ප දක්වමිනුයි ඉන්නේ. ස්කොට්ලන්තේ මිනිස්සු අපේ මිනිසුන්ට ගහනවා. උඹට ඒ ගැන මොකද හිතෙන්නේ කියලා ලොන් චෑන්ග් අහන ප්‍රශ්නෙට එඩ්වඩ් කුමාරයා පිළිතුරු දෙන්නේ විලියම් වොලස් කියන්නේ මංකොල්ලකාරයෙක් නේ. මිනිහාව අල්ලගත්තම අපේ නඩුකාරයා ඒ ගැන බලාගනී කියලායි. කුමාරයාගේ කතාවට සැරටම කේන්ති කරන ලොන් චෑන්ග් පිරිසව එළියට යවලා ඔහුට පහරක් ගහලා කියනවා ඌ දැනටමත් නඩුකාරයා මරලා. ඔබ මේක විහිළුවට ගන්න එපා. මම පොඩි කාලයකට ප්‍රංශයට යන්නයි හදන්නේ. එතකන් ඔබ ඌව අල්ලගන්න උත්සාහ කරපන්. අඩුම තරමේ ඔබ මම නැති කාලෙට රජෙක් විදිහට ඉන්න හැටිවත් ඉගෙන ගනින් කියලා. ලොන් චෑන්ග් මෙතනින් පිට වුණාට පස්සේ කුමාරයා සනසවන්න ඉසබෙලා කුමරිය ඔහු ළඟට ආවත් කුමාරයා ඇයව ළඟටවත් යන්නේ නැහැ. මේ නිසා ඉසබෙලාට ඇති වෙන්නේ ලොකු කලකිරීමකුයි. ඔය අතරේ ස්කොට්ලන්ත ගරිල්ලා සමාජිකයන් පසුපස යන එංගලන්ත සෙබළුත් ඔවුන්ගෙන් සමහරක් සෙබළ කණ්ඩායම් ගරිල්ලා පහර දීම් වලට ලක් වෙන හැටිත් අපිට දකින්න ලැබෙනවා. විලියම්ගේ ස්වදේශික ගරිල්ලා හමුදාව පුළුවන් ඉක්මනට මර්ධනය කරන්නයි එංගලන්ත සෙබළුන්ට ඕනි කරන්නේ. නමුත් ඔවුන් හිතන තරම් වැඩේ ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම තවත් පැත්තකින් ස්කොට්ලන්ත කිරුළට උරුමකම් කියන රොබර්ට් එනවා ඔහුගේ පියා එල්ඩ හම්බ වෙන්න. එල්ඩට වැළඳිලා තියෙන අමුතු රෝගයක් නිසා ඔහු මාලිගාවේ උඩුමහලට වෙලයි ඉන්නේ. විලියම් වොලස් කියලා සාමාන්‍ය පුද්ගලයෙක් ලොන් චෑන්ග්ට එරෙහිව කැරල්ලක් පටන් අරගෙන තියෙනවා කියලා රොබර්ට් පියාට කිව්වම එල්ඩ පිළිතුරු දෙන්නේ උතුරේ අපේ ඉඩම් වල ඉඳන් ඔයාලට උදව් වෙන්න. මම ෂේප් එකේ ඉංග්‍රීසින්ට උදව් කරන බව පෙන්වන්නම් කියලායි. රොබර්ට් සහ එල්ඩ අතර සිද්ධ වෙන කතාව කෙටියෙන් කියනවා නම් මෙන්න මේකයි වෙන්නේ. පරමාදර්ශී වීමට වඩා ප්‍රායෝගික විය යුතු ආකාරය එල්ඩ රොබර්ට්ට තේරුම් කරනවා. විලියම් කැරල්ල පටන් අරන් තියෙන පසුබිමක ස්කොට්ලන්තයේ වංශාධිපතියන් එකිනෙකා සමග වාද කරගන්න බව එල්ඩ දන්නවා. ඉතින් එල්ඩ කියන්නේ ජනතාව අනුගමනය කරන්නේ තනතුරක් නෙවෙයි ධෛර්යය කියලායි. විලියම් ළඟ තියෙන මේ ධෛර්යය ඔයා ළඟට ගන්න ඕනි. එතකොටයි මිනිස්සු ඔයා ළඟට එන්නේ. ඒ වගේම ඔයාගේ උරුමය ස්කොට්ලන්තයේ රජකමයි. හැබැයි සමහර වෙලාවට රජකම රැක ගන්න සදාචාරය පැත්තකට දාලා පැවැත්ම තෝරගන්න වෙනවා කියන දේත් ඔහු රොබර්ට්ට තේරුම් කරනවා. හැබැයි මොනවා කළත් එංගලන්තයේ රජු ලොන් චෑන්ග් එක්ක තියෙන සම්බන්ධතාවය නැති කරගන්න එපා. එහෙම වුණොත් ඔයාට රජකම ගන්න හිතන්නවත් ලැබෙන එකක් නැහැ. ඒ හින්දා ඔයා මේ වෙලාවේ විලියම්ට පක්ෂපාතී වෙන්න. හැබැයි ඔයා ඇත්තටම වැඩ කරන්න ඕනි ලොන් චෑන්ග්ටයි කියලා පිළිතුරු දෙනවා. සරලවම එල්ඩ තම පුත්‍රයාට කියන්නේ ජනතාව ඉදිරියේ දේශප්‍රේමියෙකු ලෙස පෙනී සිටමින් තිරය පිටුපස තමන්ගේ වාසිය තහවුරු කරගන්න ආකාරයයි. මේ අතර රජවාසලේ එඩ්වඩ් කුමාරයා එයාගේ ප්‍රේමවන්තයා සහ යාළුවන් එක්ක කාලය ගත කරන හැටිත් ඉසබෙලා කුමරිය සේවිකාව එක්ක කාලය ගත කරන හැටිත් දකින්න ලැබෙනවා. විලියම් එංගලන්ත හමුදාවට විවිධ උපක්‍රම මගින් පහර දීපු හැටිත් ඔහුගේ ආදරවන්තිය ඝාතනය කළ නිසා ඊට එරෙහිව එංගලන්ත හමුදාවත් එක්ක සටන් කරනවා කියන දේත් සේවිකාව ඉසබෙලා කුමරියට කියනවා. විලියම් සාමාන්‍ය පුජ්‍යලයක් වුණත් ආදරය වෙනුවෙන් කරන කැපකිරීම තේරුම් ගන්න ඉසබෙලා කුමරියට තමන් ගැන ඇති වෙන්නේ ලොකු කනස්සල්ලකුයි. අනිත් පැත්තෙන් කැලෑවක් ඇතුලේ මීළඟ මෙහෙයුම් ගැන කතා කරමින් කෑම ගනිමින් ඉන්න විලියම්ගේ ගරිලන් පිරිස එක්ක එකතු වෙන්න තවත් ස්කොට් ජාතිකයන් කිහිප දෙනෙක් එනවා. මේ ස්කොට් ජාතිකයන් අතර ස්ටීවන් කියන මේ අයිරිෂ් ජාතිකයෙක් ඉන්නවා. අයර්ලන්තේ අනාගත රජු විදියට හඳුනන ස්ටීවන් නිතරම කියවන ජාතිය ටිකක් අමුතු කෙනෙක්. නමුත් තමන් සමග ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරන්න ඔහුවත් එකතු කරගන්න විලියම් තීරණය කරනවා. පසුදින විලියම් තනිවම දඩේම යන හැටි අපිට දකින්න ලැබෙනවා. ඈතින් ඉන්න මුවෙක් දකින්න විලියම් සතාට විදලා මරන්න ඊතාලේ සූදානම් කරගනිද්දී අනපේක්ෂිත විදියට පෙර දවසේ එකතුණු ස්කොට් ජාතිකයෙක් ඔහු මරන්න උත්සාහ කරනවා. හැබැයි විලියම්ගේ වාසනාවට ඔහු ගැන විමසිල්ලෙන් ඉන්න ස්ටීවන් පහර දෙන්න ආව ස්කොට් ජාතිකයව මරා දානවා. ස්ටීවන් කළ දේ නිසා ඔහුව විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් කියලා විලියම් මේ සිද්ධියෙන් තේරුම් ගන්නවා. ඒ වගේම එංගලන්ත ඔත්තුකරුවන් තමන්ව මරන්න ගරිල්ලා කණ්ඩායමට එකතු වෙනවා කියන දේත් විලියම් තේරුම් ගන්නවා. දින කිහිපයකින් විලියම්ගේ පණිවිඩකරුවන් මගින් දැනගන්න ලැබෙනවා ස්ටර්ලින් වලට ඉංග්‍රීසි හමුදාවක් එනවා සහ ඔවුන්ට විරුද්ධව සටන් කරන්න ස්කොට් වංශවතුන් සූදානම් වෙනවා කියලා. හැබැයි මේ සටනට රොබර්ට් බෲස් සහභාගී වෙන්නේ නැහැ කියලාත් උට දැනගන්න ලැබෙනවා. ඉතින් මේ ආරංචිය නිසා පසුදින ස්ටර්ලින් වලට තමන්ගේ ගරිල්ලා කණ්ඩායම් සමග යන්න විලියම් තීරණය කරනවා. ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ ඉංග්‍රීසි හමුදාව එක්ක සටන් කරන්න සූදානම් වෙලා ඉන්න ස්කොට් වංශවතුන් පිරිසයි. තමන්ගේ ඉඩම් වල සේවකයන් එක්ක ඉංග්‍රීසින් බලාපොරොත්තු වෙනුයි ඔවුන් ඉන්නේ. හැබැයි ඉංග්‍රීසින්ගේ හමුදාව බලවත් එකක් කියලා මේ විද්ද
වෙද්දී ස්කොට්වරුන්ට දැනගන්න ලැබිලා තියෙන නිසා ඔවුන් සටන් කරන්නත් කලින් ගොඩක් බය වෙනවා. මේ එක්කම ඉංග්‍රීසි හමුදාව ඈතින් අශ්වාරෝහකයන් පිරිසක් සමග එනවා දකින ස්කොට්වරුන් පරාජය කලින්ම බාර ගන්නවා. පිටවෙන සේවකයන් නවත්ත ගන්න වංශවතුන් උත්සාහ කරන වෙලාවේ තමයි විලියම් එයාගේ ගරිල්ලා සෙට් එකත් එක්ක මෙතනට එන්නේ. දරුණු පෙනුමකින් ඉන්න විලියම්ගේ ගරිල්ලා සෙට් එක දකින ස්කොට්වරු පලා යන එක නවත්තලා නැවතත් විලියම් පැත්තට ඇරෙනවා. මේ නිසා ස්කොට්වරුන්ගේ සේනාව ඉස්සරහට සිංහ ලීලාවෙන් යන විලියම් කතා කරන්න පටන් ගන්නවා. මේ ඇවිත් ඉන්නේ ඉංග්‍රීසින්ව දරුණු ලෙස ඝාතනය කරන විලියම් වොලස් කියලා ස්කොට්වරු පිළිගන්නේ නැහැ. මේ නිසා දැඩි ආවේගයකින් කතා කරන විලියම් මමයි විලියම් වොලස්. මට දැන් පේන්නේ මගේ රට වෙනුවෙන් සටන් කරන්න ඇවිත් ඉන්න දේශප්‍රේමීන් ගොඩක් විතරයි. ඔයාලා කාටවත් යටත් මිනිස්සු නෙවෙයි. ඔයාලා නිදහස් මිනිස්සුයි. ඔයාලට දැන් කරන්න තියෙන්නේ නිදහස දිගටම තියාගන්න සටන් කරන්නයි කියලා කියනවා. විලියම්ගේ කතාවට පිළිතුරු දෙන ස්කොට්වරයෙක් අපිට සටන් කරලා මැරෙන්න ඕනි නැහැ. අපිට ඕනි දුවලා ගිහින් තව ටික කාලයක් ජීවත් වෙන්නයි කියලා කියනවා. ඔහුගේ කතාවට ආවේගශීලීව කතා කරන විලියම් ඒ විදිහට ඔයාලට ටික කාලයක් ජීවත් වෙන්න පුළුවන් වෙයි. හැබැයි කවදා හරි දවසක ඔයාගේ මරණ මංචකයේදී අද මේ ලැබුණු අවස්ථාව ගැන ඔයා පසුතැවිලි වෙන එකක් නැද්ද කියන දේ ඔහු ස්කොට්වරුන්ගෙන් අහන්නේ. එක දවසක ජීවිතය වෙනුවෙන් Tamanගේ නිදහස පාවා දීම ගැන ඔයාලා කවදා හරි දුක් වෙයි කියන දේ කියපු ගමන් සියලුම ස්කොට්වරුන්ගේ මොරාල් එක එක්වරම වැඩි වෙන්න පටන් ගන්නවා. ස්කොට්වරුන්ගේ ජයഘോഷා දකින ඉංග්‍රීසි සෙන්පතීන් සටන් කරන්න කලින් සාමදානය වෙන්න අවශ්‍ය නම් ඊට උමනා දී ගැන කතා කරන්න ස්කොට් වංශවතුන් හම්බ වෙන්න ඉස්සරහට එනවා. මේ සීන් එක ඈතින් ඉඳන් දකින විලියම් තේරුම් ගන්නවා වංශවතුන් නැවතවරක් සමාදාන වෙන්න එකඟ වුණොත් ලැබුණු අවස්ථාව මිස් වෙලා යනවා කියලා. මේ නිසා ඔහුත් වංශවතුන් එක්ක ඉංග්‍රීසි සේනාධිපතිවරුන් ළඟට එනවා. සටන නවත්තන නම් රජුගේ කොන්දේසි වලට එකඟ වෙන්න වෙනවා කියන ඉංග්‍රීසි සෙබලා ඔයාලට ඒ වෙනුවෙන් ගරු නම්බුනාමත් යෝක්ෂයර් වලින් ඉඩකඩම් ලබා දෙන්නත් රජතුමා කැමතියි කියලා කියනවා. මේක අහගෙන ඉන්න විලියම් ඔයාලට නොමරී ඉන්න නම් දැන්ම ස්කොට්ලන්තෙන් පිට වෙන්න. එහෙම නැත්නම් ඔයාලා මෙච්චර කාලයක් කරපු හොරකම් ස්ත්‍රී දූෂණ වෙනුවෙන් ස්කොට්ලන්තයේ සෑම ගෙදරකින්ම සමාව ගන්න ඕනි කියලා කියනවා. විලියම් කියන දෙයට අවඥාවෙන් සිනහ වෙන සෙන්පතියා ඒක ඔයාලට කවදාවත් කරන්න බැරි දෙයක් කියලා පිළිතුරු දෙනවා. ඉතින් විලියම්ට ඕනි ඔවුන්ව සටනට ඇදලා ගන්න නිසා ඔහු ඊළඟට කියන්නේ ඉංග්‍රීසින් දැඩි අවමානයට ලක් කරන කතාවකුයි. මේ කතාව නිසා ඉංග්‍රීසි සෙන්පතිවරුන් නැවත හැරිලා ගිහින් යුද්ධයට සූදානම් වෙන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් වංශවතුන් ළඟට එන විලියම් ඔයාලා පිරිසක් අපිට පසුපසින් පහර දෙන්න පටන් ගන්න. එහෙම කළොත් ඔවුන් හිතාවි ඔයාලා පැනලා යනවා කියලා. මට ඕනි උන්ගේ දුනු ආයෝ ටික එළියට ගන්නයි. ඒ හින්දා මම සිග්නල් එක දුන්න ගමන් කීපු දේ ඒ විදිහටම කරන්න කියලා උන්ට කියනවා. ටික වෙලාවකින් විලියම් බලාපොරොත්තු වුණු විදිහටම ඉංග්‍රීසින් ඔවුන්ගේ දුනු ආයෝ සෙට් එක එළියට අරගෙන මුලින්ම පහර දෙන සූදානම් කරනවා. සටන් භූමිය පුරාම දැඩි නිශ්ශබ්දතාවයකින් ගිලී යද්දී එක්වරම විලියම්ගේ මූලිකත්වයෙන් ස්කොට්වරුන් ජයഘോഷා නගන්න පටන් ගන්නවා. ඔවුන් සතුව ඇති කඩුව හෙලි පිහි මුගුරු වැනි ආයුධ ලෙලවමින් වීරුවෙන් වගේ කෑ ගහන ස්කොට්වරු දකින ඉංග්‍රීසින්ටත් පොඩි චකිතයක් දැනෙනවා. නමුත් ඉංග්‍රීසින් සටන ආරම්භ කරන සේයාවක් නැති නිසා ස්කොට්වරු ඊළඟට කරන්නේ ඔවුන්ගේ ඇඳුම් උස්සලා ඉංග්‍රීසින්ට අවමාන වෙන විදිහට සිය නිර්වත පෙන්වන එකයි. මේක දැකපු ගමන් ඉංග්‍රීසින් දුනු ආයන් ටිකට නියෝග කරනවා පහර දෙන්න. මේ අනුව ඔවුන්ගෙන් එල්ලවන ඊතල ප්‍රහාරය සාර්ථකව මැඩපවත්වන්න විලියම්ගේ හමුදාවට හැකියාව ලැබෙනවා. ඉතින් ඊළඟට නැවත වරක් දුනු ආයන්ව කුලප්පු කරන ස්කොට්වරු ආයිත් සැරයක් ඔවුන් පහර දීමකට පොළඹව ගන්නවා කලින් කළ සෙල්ලමම කරලා. හැබැයි මේ සැරේ ස්කොට්වරු කීප දෙනෙක් ඊතල වැදිලා මිය යනවා. මේ එක්කම විලියම් වංශවතුන් පිරිසට සිග්නල් එකක් දෙනවා පලා යන විදිහට පෙන්වන්න කියලා. විලියම් කියපු විදිහටම ඔවුන් සැලසුම ක්‍රියාත්මක කරනවා දකින ඉංග්‍රීසින් හිතන්නේ ස්කොට්වරු පිරිසක් පැනලා යනවා කියලායි. මේ නිසා අශ්වාරෝහක හමුදාව ඉදිරියට ඇවලා ඉතුරු වුණු ස්කොට්වරු මර්ධනය කරන්න ඉංග්‍රීසින් කටයුතු කරනවා. හැබැයි ඉංග්‍රීසින්ගේ අශ්වාරෝහක හමුදාවට සිද්ධ වෙන්නේ හිතපු නැති අකරතැබ්බයකට මුහුණ දෙන්නයි. ස්කොට්වරුන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලක් ඉංග්‍රීසින් පසු කර එනවා දකින විලියම් ඔවුන් එන වේගයට නවතින්න බෑ කියලා දන්න නිසා අශ්වයන්ව නවත්තන්න ලී වලින් බාධකයක් ක්ෂණිකව දානවා. ස්කොට්වරුන්ගේ ලී වල ගැටෙන අශ්වයන් එකා දෙන්න මැරිලා බිම වැටෙන්නත් ඔවුන් මත සිටි සෙබළු මරා දාන්නත් ස්කොට්වරුන්ට ගත වෙන්න සුළු මොහොතයි. තමුන්ගේ ප්‍රබල අශ්වාරෝහක හමුදාව විනාශ වෙනවා දකින ඉංග්‍රීසින්ට වියරු වැටෙනවා. ඉක්මනට පාබල හමුදාව ඉදිරියට යවන්න කටයුතු කරන ඔවුන් මීළඟ පහර දීම කරන්න සූදානම් වෙනවා. අනිත් පැත්තෙන් ඉංග්‍රීසීන්ගේ මීළඟ පියවර දකින ස්කොට්වරුන් පාබල හමුදාව සමග සටනට සැරසෙනවා. ටික වෙලාවකින් දකින්න ලැබෙන්නේ අතිශය භයානක යුද්ධ ගැටුමකුයි. පිරිසක් නිදහස වෙනුවෙන් සටන් කරද්දී තව පිරිසක් බලය වෙනුවෙන් සටන් කරනවා. මේ සටනින් ඉංග්‍රීසි හමුදාවට අමතක නොවන මරණීය ප්‍රහාරයක් එල්ල කරන්න විලියම් ප්‍රමුඛ ස්කොට්වරුන්ට හැකියාව ලැබෙනවා. ඒ එක්කම ඉතුරු වුණු ඉංග්‍රීසි හමුදාව පසුපසින් එන ස්කොට් වංශවතුන් ඔවුන්ට නොසිතූ ප්‍රහාරයක් එල්ල කරන්නේ විලියම්ගේ සැලසුම අනුවයි. මේ නිසා ඔවුන්ට සිද්ධ වෙන්නේ ජීවිතය බේර ගන්න සටනින් පසු බහින්නයි. හැබැයි මේ බිහිසුණු ගැටුමේදී හාමිෂ් කිපියා කැම්බෙල්ගේ එක අතක් ඔහුට අහිමි වෙනවා. ඒ වගේම ස්කොට්වරු විශාල ප්‍රමාණයක ජීවිතත් ඔවුන්ට අහිමි වෙනවා. හැබැයි ඉංග්‍රීසින්ට අන්ත පරාජයක් අත්කර දීම
නිසා ස්කොට්වරු ජයഘോഷා නගන්නේ වියරුවෙන් වගේ. ඒ වගේම සටන ජයග්‍රහණයකින් කෙලවර කරගන්න හැකි වුණේ විලියම් වොලස්ගේ නායකත්වය නිසා කියලා ස්කොට්වරු දන්න නිසා ඔවුන්ගෙන් ඔහුට ලැබෙන්නේ ඉතාමත් ඉහළ පිළිගැනීමකුයි. අනිත් පැත්තෙන් ස්කොට් වංශවතුන් විලියම්ට නයිට් පදවියක් පිළිගන්වන්නත් ඔහුව රටේ භාරකාරයා විදිහට නම් කරන්නත් කටයුතු කරනවා. මේ නම්බුනාම පිළිගන්වන වෙලාවේ ස්කොට් වංශවතුන් අතර යම්කිසි වාදයකුත් යනවා. වාදයට හේතු වෙන්නේ එක් වංශවතුන් පාර්ශවයක් ලෝන් ෂෑන්ගේ පැත්ත අරගෙන කතා කිරීමයි. ඉතින් වංශවතුන්ගේ ගැටුම තියෙන්නේ ඔවුන්ගේ තනතුරු සහ වරප්‍රසාද සම්බන්ධයෙන් කියලා විලියම්ට තේරුම් යන නිසා ඔහු එතනින් පිට වෙන්න හදනවා. මේක දකින වංශවතුන් ඔයා කොහෙද යන්නේ විලියම්? අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා කියද්දී විලියම් පිළිතුරු දෙන්නේ අපි ඉංග්‍රීසින්ට ගැහුවා. ඒත් උන් ආපහු එනවා. ඊට කලින් අපි ඉංග්‍රීසින්ම උන්ගේ රටේදීම පරද්දන්න ඕනි කියලායි. විලියම්ගේ කතාවට පිළිතුරු විදිහට එන්නේ ඒක කරන්න බැරි දෙයක් කියන දෙයි. මේ නිසා නැවත කතා කරන විලියම් ඇයි ඒක කරන්න බැරි? ඔයාලට ඕනේ ලොන් ෂෑන්ගේ සුන්බුන් වලට පොර කන්න විතරයි. ඒ වගේම ඔයාලා හිතන්නේ ස්කොට් වැසියන් ඉන්නේ ඔයාලට තනතුරු පුදන්න කියලායි. ඒත් මම හිතන්නේ ඔයාලගේ තනතුරු තියෙන්නේ ස්කොට් වැසියන්ට නිදහස ලබා දෙන්නයි කියන දේ කියලා එතින් පිට වෙනවා. විලියම් කියන දේ ආගෙන ඉන්න රොබර්ට්ට තේරුම් යනවා ඔහුට අවංකව ඕනි කරන්නේ ඉංග්‍රීසින්ට විරුද්ධව කොන්දේසි විරහිතව සටන් කරන්න කියලා. මේ නිසා රොබර්ට් විලියම්ව එළියේදී හම්බ වෙනවා. ඔයා කියපු දේ මම අගය කරනවා කියලා කතා කරන රොබර්ට් හැබැයි මතක තියාගන්න මේ මිනිසුන්ට ඉඩම් සහ බලකොටු තියෙනවා. උන් ඉංග්‍රීසින් එක්ක සම්බන්ධකම් හදා ගන්නවා. ඇත්තරම මේක වංශවතුන් අතර තියෙන යුද්ධයක්. ඒ හින්දා දෙපැත්තෙන්ම හතුරු හදා ගන්න එපා කියන දේ රොබර්ට් විලියම්ට කියන්නේ. රොබර්ට් කියන දේට පිළිතුරු දෙන විලියම් යුද්ධෙදී හැමෝම එක සමානයි. වංශවතෙක් වුණා කියලා එතන අමුතු දෙයක් නැහැ. ඔයාලගේ නම්බුනාම තියෙන්නේ රජකමට යන්න විතරයි. ඒත් සාමාන්‍ය මිනිස්සු ඒව ගැන තැකීමක් කරන්නේ නැහැ. එයාලට ඕනි ධෛර්යමත් මිනිස්සුයි. ඉතින් සාමාන්‍ය මිනිස්සු ඔයාගේ නම්බුනාම නිසා ඔයාලට ගෞරව කරනවා. ඒ හින්දා ඔයාලා දැන් කරන්න ඕනි එයාලව නිදහස කරා මෙහෙවන එකයි. එහෙම කළොත් මමත් ඇතුළුව සාමාන්‍ය මිනිස්සු ඔයාව අනුගමනය කරાવી කියලා ඔහුගෙන් සමුගන්නවා. විලියම් කියපු දේ ගැන රොබර්ට් ඉන් පස්සේ හිතන්න පටන් ගන්නවා. ඉතින් ස්ටර්ලින් සටනින් පස්සේ විලියම් යාගේ හමුදාව සමග කෙලින්ම එංගලන්තයේ උතුරු දෙසට ආක්‍රමණය මෙහෙවනවා. උතුරු ප්‍රදේශයේ යෝක් වල ප්‍රධානතම බලකොටුව යටත් කරගන්නයි ඔවුන් යන්නේ. ඒ වගේම යෝක් වල පාලකයා ලොන් ෂෑන්ගේ නෑයෙක් කියලාත් විලියම් දන්නවා. විලියම් යාගේ හමුදාව එක්ක බලකොටුව ආක්‍රමණය කරන්න එනවා කියලා පාලකයා දැනගත්තම ඔහු කරන්න පුළුවන් සෑම දෙයක්ම කරන්න බලනවා පරාජය නොවී ඉන්න. බලකොටුවේ ප්‍රධාන ගේට්ටුව කඩා බිඳ දමන්න ස්කොට් වරුන් කීප වතාවක් උත්සාහ කළත් වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. නමුත් අවසන් මොහොතේ බලකොටුවේ ගේට්ටුව කඩලා ඉංග්‍රීසින්ට පහර දෙන්න ස්කොට් වරුන් සමත් වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රංශ සවාරිය අවසන් කරන ලොන් ෂෑන්ක් මාලිගාවට එන හැටිත් අපිට දකින්න ලැබෙනවා. විලියම්ගේ කැරැල්ල පාලනය කරන වැඩේ හරියට කරගන්න බැරි වුණ නිසා එඩ්වඩ් කුමාරයා ඉන්නේ ලොකු බයකිනුයි. නමුත් එයාගේ යාළුවා නම් ඉන්නේ එහෙම අවුලකින් නෙවෙයි. ඉතින් ලොන් ෂෑන්ක් මාලිගාවට ආව ගමන් කුමාරයාගෙන් අහන්නේ උතුරේ තත්ත්වය කොහොමද කියලායි. රජතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන කුමාරයා එහෙම ප්‍රශ්නයක් නැහැ රජතුමනි. අපි සෙබළුන් බඳව ගන්න කටයුතු කරමින් ඉන්නවා කියලා කිව්වත් ලොන් ෂෑන්ක් දන්නවා එඩ්වඩ් කුමාරයා ස්කොට්ලන්තයේ ප්‍රශ්නයට කිසි දෙයක් කරලා නැහැ කියලා. මේ එක්කම මාලිගාවේ කෙනෙක් ඇවිත් පෙට්ටියක් දෙනවා. මේක ඔබතුමාට යෝක් වලින් එවලා තියෙන්නේ කියලා. පණිවිඩකරුවා ගෙනත් තියෙන පෙට්ටිය විවෘත කරලා බලන එඩ්වඩ් කුමාරයා පසුපසට විසි වෙන්නේ යෝක් පාලකයාගේ හිස පෙට්ටිය ඇතුලේ තියෙනවා දකින්න නිසායි. ඉතින් මේ බිහිසුණු දර්ශනය දකින ලොන් ෂෑන්ක් තේරුම් ගන්නවා විලියම් යෝක් අල්ලගත්තා කියන්නේ Tamanගේ බල ප්‍රදේශයටත් පහර දෙන්න පුළුවන් කියලා. මේ එක්කම එඩ්වඩ් කුමාරයාගේ යාළුවා ලොන් ෂෑන්ක්ට උපදෙස් දෙන්න උත්සාහ කරන නිසා ඔහු ගැන ඇතිවෙන තද කේන්තියට ලොන් ෂෑන්ක් කුමාරයාගේ යාළුවව මාලිගාවෙන් එළියට විසි කරලා මරලා දානවා. සිය පියා කළ දේ නිසා ඔහු ගැන කේන්ති ගන්න කුමාරයා ලොන් ෂෑන්ක්ට පහර දෙන්න ආවත් කුමාරයාට පෙරලා පහර දෙන ලොන් ෂෑන්ක් මට ඕනි කොහොම හරි ඔය මම් පහරන්නව අල්ලගන්න. ඒකට මට ඌව හම්බ වෙන්න යවන්න කෙනෙක් නී. හැබැයි මම උඹව එකට යවන්නේ නැහැ. උඹේ බිරිඳයි මම යවන්නේ කියලා ටිකක් කමුතු තීරණයක් ගන්නවා. ඊළඟට දකින්න ලැබෙන්නේ යෝක් බලකොටුවේ නිින්දෙන් ඉන්න විලියම්ට හීනයක් පේන හැටි. විලියම්ගේ ආදරණීය බිරිඳ ඔහු සොයාගෙන එන හැටිත් ඇය සමග නිින්දෙන් හෝ එකට ඉන්න ලැබීම ගැන විලියම් සතුටු වෙන හැටිත් අපිට දකින්න පුළුවන්. හැබැයි මේ එක්කම විලියම් අවදි වෙන්නේ ලොන් ෂෑන්ගේ පණිවිඩකරුවෙක් ඇවිත් ඉන්නවා කියන මැසේජ් එක ලැබීමත් එක්කයි. ඉතින් යෝක් බලකොටුවෙන් ඉවතට එන විලියම් තනිවම එනවා පණිවිඩකරුව හම්බ වෙන්න. ඇත්තරම විලියම් හම්බ වෙලා සාම සාකච්ඡා කරන්න කියලා ලොන් ෂෑන්ක් එවලා තින්නේ ඉසබෙලා කුමරියයි. ලොන් ෂෑන්ක් ඇයව එවන්න ප්‍රධාන හේතුව වෙන්නේ බැරි වෙලා හරි විලියම් ඇයව මරා දැම්මොත් ප්‍රංශයේ සහයත් අරගෙන විලියම්ම ඉවරයක් කරන්න ලොන් ෂෑන්ක්ට හැකි වෙන නිසායි. ඉතින් Taman හම්බ වෙන්න ඇවිත් ඉන්නේ ඉසබෙලා කුමරිය කියලා දැක්කම විලියම්ට පොඩි තිගැස්මකුත් එනවා. ඒ වගේම ඉසබෙලා කුමරියත් කිසිම වෙනසක් නැතුව විලියම් එක්ක කතා කරන්න ඔහුව කැම්ප් එක ඇතුළට අරගෙන එනවා. කැම්ප් එක ඇතුලේ කුමාරියගේ සේවිකාවත් රජුට හිතවත් සේවකයෙකුත් ඉන්නවා විලියම් දකිනවා. විලියම් යෝක් පාලකයා මරපු එක ගැන ඉසබෙලා කනගාටුවෙන් කතා කරනවා දකින විලියම් ඔබතුමිය හිතන තරම් අහිංසකයෙක් නෙවෙයි යෝක්
පාලකයා. එයා අහිංසක මිනිස්සු එල්ලලා මරලා තියෙනවා. ඒ වගේම ලෝන් ෂැන්ක් ඊටත් වඩා දරුණු විදියට ස්කොට් ජාතිකයන්ට වද දීලා මැරුවා කියලා පිළිතුරු දෙනවා. විලියම් කියන දේ නිසා ඉසබෙලා පුදුම වෙනවා දකින්න රජුගේ සේවකයා ප්‍රංශ භාෂාවෙන් ඇයට කියනවා මේ මිනිහා මිලෙච්චෙක්. මිනිහා කියන්නේ බොරු කියලා. රජුගේ සේවකයා කියන දේ හොඳින් ඇහෙන විලියම් ප්‍රංශ භාෂාවෙන් පිළිතුරු දෙනවා මම නියම ස්කොට් ජාතිකයෙක්. හැබැයි මම බොරු කියන්නේ නැහැ. ඔයාට ඒ ගැන සැකයක් තියෙනවා නම් රජතුමාගෙන්ම අහන්න පුළුවන් කියලා. විලියම්ගේ කතාව හොඳින් අහගෙන ඉන්න ඉසබෙලා ඉන්පස්සේ රජුගේ සේවකයාව කැම්ප් එකෙන් එළියට යවලා විලියම් එක්ක තනිවම කතා කරන්න පටන් ගන්නවා. ඔයාට තවදුරටත් එංගලන්තය ආක්‍රමණය කරන්න අමාරුයි. රජතුමා කියනවා ඔයාට පසුබසින්න කියලා. ඒ වෙනුවෙන් ඔයාට වතු පිටි ගරු නම්බුනාම මිල මුදල් දෙන්න එතුමා සූදානම්. ඔයාට සාමය ලබා ගන්න ඕනි නම් එහෙම කරන්න කියලා ඒ විලියම්ට කියනවා. ඉසබෙලා කියන කතාවට ගොඩක් කේන්ති ගියත් එය පාලනය කරගන්න විලියම් ඔයා කියන විදිහට බිහි වෙන්නේ වහල්ලුයි. මම පොඩි කාලෙදී ලෝන් ෂැන්ක් ඔය උගුලටම අහු කරලා මගේ තාත්තා එක්ක ගමේ ගොඩාක් මිනිස්සු මැරුවා. ඒවා මම S2කට දැකලා තියෙනවා. ඒ හින්දා මට ඔය වගේ කතා කියන්න එපා කියලා ඊට කියනවා. විලියම්ගේ කතා හොඳින් තේරුම් ගන්න ඉසබෙලා මට තේරෙනවා ඔයා කියපු දේ. ඒ වගේම මම දන්නවා ඔයාගේ පෙම්වතිය හින්දා කියලා මේ සටන පටන් ගත්තේ කියලා ඌට කියනවා. ඉසබෙලා කියපු දෙයින් එක්වරම සංසුන් වන විලියම් එයා මගේ බිරිඳ. අපි හොරෙන් විවාහ වුණේ. ඒ වගේම මට ඕනෙන්නේ නෑ එයාව ඉංග්‍රීසියෙක් එක්ක හුමාරු කරගන්න. හැබැයි මම එයාගේ ඇස් වලින් දැකපු ධෛර්යය ඔයාගෙනුත් දකිනවා. කවදා හරි මේ ක්‍රමය ඔයා වෙනස් කරයි කියලා මම හිතනවා. එතකන් ඔයා ලෝන් ෂැන්ට කියන්න විලියම්ව කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා කියන දේ කියලා ඇයව නැවත පිටත් කරලා යවනවා. මේ කතාවෙහිදී විලියම්ට ඉසබෙලා ගැනත් ඉසබෙලාට විලියම් ගැනත් යම්කිසි කැමැත්තක් ඇති වෙන හැටිත් අපිට දකින්න ලැබෙනවා. ඉතින් නැවත මාලිගාවට එන ඉසබෙලා ලෝන් ෂැන්ක්ට කියන්නේ විලියම් ඔහුගේ ඉල්ලීම් වලට කැමතුනේ නැතුව රජතුමා එනකම් යෝක් වල ඉන්නවා කියන කතාවයි. මේක අහපු ගමන් ලෝන් ෂැන්ක්ට තේරුම් යනවා විලියම් ලේසි පහසු කෙනෙක් නෙවෙයි කියලා. මේ නිසා ඔහු එඩ්වර්ඩ් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් සමග විලියම්ට පහර දෙන සැලසුම ගැන කතා කරනවා. පැත්තකින් ඉසබෙලා මේ හැමදේම බලාගෙනයි ඉන්නේ. ප්‍රංශයෙන් තවත් අතිරේක හමුදාවන් සහ අයර්ලන්තයෙන් බලෙන් බඳවගත්ත මිනිස්සු ඇතුළත් විශාල හමුදාවක් එකතු කරගෙන යෝක් වටලන්නයි ලෝන් ෂැන්ක් සැලසුම් කරන්නේ. මේක කරන ගමන් ලෝන් ෂැන්ක් නැවත අහනවා විලියම් මොන වගේ කෙනෙක්ද කියලා. රජතුමාගේ හොඳ හිත ගන්න හිතන අය විලියම් ඔබ වගේ විශිෂ්ට කෙනෙක් නෙවෙයි කියලා පිළිතුරු දෙනවා. කොහොම හරි මේ කතාවෙන් රජතුමා දැනගන්නවා ඇය විලියම්ට දෙන්න කියලා දුන්නු සල්ලි සාමාන්‍ය මිනිසුන්ට දීලා ඇවිත් කියලා. මේ නිසා ඇය වේතනින් පිට කරන ලෝන් ෂැන්ක් නැවත යුද සැලසුම් හදන්න පටන් ගන්නවා. පසුදින උදේ ඉසබෙලා කුමරියගේ සේවිකාව අතේ විලියම්ට පණිවිඩයක් යවන්න ඇය කටයුතු කරනවා. ලෝන් ෂැන්ක්ගේ සැලසුම ගැන තමයි ඇය විලියම්ට දැනුම් දෙන්නේ. ඉසබෙලාගේ පණිවිඩය නිසා ෂණිකව ක්‍රියාත්මක වන විලියම් තමන්ගේ හමුදාව ළඟ ළඟ එන ප්‍රහාරයට සූදානම් කරගන්නවා. සෑම පැත්තකින්ම ඔවුන්ව කොටු කරගන්න ලෝන් ෂැන්ක්ගේ සෙබළු එනවා කියලා දැනගන්න විලියම් හාමිෂ්ව එවනවා එඩින්බරෝ වල වංශවතුන්ගේ සහාය ගන්න කියලා. නමුත් හාමිෂ්ගෙන් මැසේජ් එකක් එන්න පරක්කු වෙන නිසා විලියම් එනවා ඔවුන්ව හම්බ වෙන්න. සුපුරුදු විදියට වංශවතුන් කෙස් පැලන තර්ක ඉදිරිපත් කරමින් කියන්නේ මේ සැරේ නම් අපිට ලෝන් ෂැන්ක් පරද්දන්න අමාරු වෙයි කියලායි. ඔවුන්ගේ කතාවට හොඳටම කේන්ති ගන්න විලියම් අපි ස්ටර්ලින් දිනුවා. යෝක් බලකොටුවත් අල්ලගත්තා. ඒකක්වත් කළේ ඔයාලගේ සපෝට් එකක් නැතුවයි. ඒ හින්දා දැන්වත් ස්කොට් ජාතිකයන් වගේ අපේ රටේ නිදහස වෙනුවෙන් මාත් එක්ක එකතු වෙන්න කියලා කේන්තියෙන් කෑ ගහනවා. විලියම්ගේ කතාවට කේන්ති ගන්න වංශවතුන් ඔහුට එරෙහි වෙන්න හැදුවත් මේ සෑම දෙයක්ම හොඳින් බලාගෙන ඉන්න රොබර්ට් විලියම්ව පැත්තකට ගෙනත් කතා කරනවා. වඩාත් සංසුන්ව විලියම්ට කරුණු තේරුම් කරන රොබර්ට් අපිට තියෙන දේවල් එක්ක දැන් සටන් කරන එක නෙවෙයි කරන්න ඕනේ. සාකච්ඡා කරන එකයි අපි කරන්න ඕනේ කියලා කියනවා. රොබර්ට්ගේ කතාවට පිළිතුරු දෙන විලියම් මේක අපේ අන්තිම අවස්ථාව රොබර්ට්. ඔයාට පුළුවන් මේ රට එක්සත් කරන්න. ඒකට සුදුසුකම ඔයාට තියෙනවා. එක්සත් නිදහස් රටක් වෙනුවෙන් මට උදව් කරන්න පොරොන්දු වෙන්න කියලා ඔහුගෙන් ඉල්ලනවා. විලියම්ගේ ජාත්‍යාලය දකින රොබර්ට්ට අන්තිමට ඔහුගේ ඉල්ලීමට එකඟ වෙන්න වෙනවා. ඉතින් රොබර්ට් ගත්තු තීරණය ගැන ඔහු සිය පියාව දැනුවත් කරනවා. රොබර්ට් ඉන්නේ තීරණාත්මක වෙලාවක කියලා තේරුම් ගන්න හෙල්ඩ ඔයා ඔයාගේ රට ගැන හිතන්න පුතා. මම ගැනවත් ඔයා ගැනවත් නෙවෙයි. ඒ හින්දා මම කියපු විදිහට වැඩ කරන්න කියලා ඔහුට උපදෙස් දෙනවා. ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ ෆෝල් ක්‍රික් වල සටන ආරම්භ කරන සියල්ල සූදානම් වන ආකාරයයි. ස්කොට් වංශවතුන් කිහිප දෙනෙක් ඔවුන්ගේ සෙබළු සමග සටනට එකතු වෙලා ඉන්න හැටි රොබර්ට් මෙතනට ඇවිත් නැහැ කියලාත් විලියම් දකිනවා. නමුත් ඔහු තදින් විශ්වාස කරනවා රොබර්ට් එයි කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් ලෝන් ෂැන්ක් එයාගේ නයිට් වරුන් සමග සටනට සූදානම් වෙන හැටිත් දකින්න පුළුවන්. නයිට් වරු අතර ඉන්න එක නයිට් වරෙක් එක්ක ලෝන් ෂැන්ක් සුවදව කතා කරන හැටිත් අපිට දකින්න ලැබෙනවා. බලෙන් බඳවගත්ත අයිරිෂ් ජාතිකයන් ඉදිරියෙන් යවන්න කියලා උපදෙස් දෙන ලෝන් ෂැන්ක් අපේ මිනිස්සු ආයුධ පුළුවන් තරම් අඩුවෙන් යොදාගෙන සටන් කරන්න කියලා නයිට් වරුන්ට උපදෙස් දෙනවා. ඉතින් ලෝන් ෂැන්ක්ගේ උපදෙස් අනුව අයිරිෂ් ජාතිකයන් ඉදිරියෙන් යවුවත් අවසානයේ ඔවුන් විලියම්ගේ හමුදාවත් එක්ක එකතු වෙනවා. ඔයාලට මතකයිනේ ස්ටීවන් අයිරිෂ් ජාතිකයෙක් කියලා. ඉතින් ඔහුගේ මාර්ගයෙන් සියලුම අයිරිෂ් ජාතිකයන් විලියම්ගේ පැත්තට හරව ගන්න ස්ටීවන් කටයුතු කරලා තියෙනවා. සිද්ධුණු අනපේක්ෂිත දේ නිසා ලෝන් ෂැන්ක් පත් වෙන්නේ ඔබතෝ කෝඩික ප්‍රශ්නයකට.
එකටයි. හැබැයි මේ එක්කම විලියම්ගේ දුනුවායන් එල්ල කරන ගිනි ඊතල ප්‍රහාර ටිකක් නිසා ඉංග්‍රීසීන්ගේ අශ්වාරෝහක හමුදාව එක තැනකට කොටු වෙනවා. මෙතනින් පස්සේ දකින්න ලැබෙන්නේ අතිශය බියකරු යුද ගැටුමකුයි. කොටුණු ඉංග්‍රීසීන්ටත් ඊළඟට ඉන්න පාබල හමුදාවටත් එක්වරම දරුණු ප්‍රහාරයක් එල්ල කරන්න විලියම්ගේ හමුදාව පටන් ගන්නවා. ඔය එක්කම ස්කොට් වංශවතුන් දෙන්නෙක් වන මෝනේ සහ ලොක්ලන් දෙන්නට එයාගේ කණ්ඩායම එක්ක පහර දෙන්න කියලා විලියම් සිග්නල් එකක් දුන්නත් ඔවුන් දෙන්න කණ්ඩායම් සමග එතනින් පිට වෙලා යන්නේ විලියම්ව අන්තාසරණ කරමිනුයි. මේකට හේතුව වෙන්නේ ලොන් ෂෑන්ක් ඔවුන්ට ලබා දීලා තියෙන අල්ලසයි. ඉතින් මෙතනින් පස්සේ සටන් භූමියේ ඉන්න සියලු දෙනාම ඉලක්ක කරලා ඊතල ප්‍රහාරයක් එල්ල කරන්න කියලා ලොන් ෂෑන්ක් උපදෙස් දෙනවා. එක්වරම එල්ලවන ඊතල ප්‍රහාරයෙන් විලියම්ගේ හමුදාවත් ඉංග්‍රීසීනුත් විශාල පිරිසක් මිය යනවා දකින ලොන් ෂෑන්ක් අපේ අනිත් අයවත් යවලා ඉක්මනට මේක ඉවර කරලා මට විලියම්ව විතරක් පණ පිටින් ගෙනත් දෙන්න කියලා සටන් භූමියෙන් ඉවත් වෙනවා. මේ සමග විලියම්ටත් ඊතල පහරක් වැදුනත් ඔහු ඒකේ කෑල්ලක් කඩා ගනිද්දී ඈතින් දකිනවා ලොන් ෂෑන්ක් තව නයිට්වරු කිහිප දෙනෙක් එක්ක සටන් භූමියෙන් ඉවත් වෙන හැටි. Tamanගේ එකම අරමුණ මේ දුෂ්ට පාලකයා ඉවරයක් කරන එක නිසා විලියම් අශ්වයෙක් පිටේ නැගලා ඔවුන්ව ලුහු බඳින්න පටන් ගන්නවා. විලියම් කරන දේ ඈතින් ඉන්න ස්ටීවන් දකින නිසා ඔහු ඉක්මනට අශ්වයෙක් පිට නැගලා විලියම් පස්සෙන් යන්න පටන් ගන්නවා. ඉතින් රජුගේ ආරක්ෂකයන් විලියම් ඈතින් එනවා දකින නිසා අපි අර කලින් කියපු නයිට්වරයා යවනවා ඔහුව නවත්තන්න කියලා. උපදෙස් පිළිපදන නයිට්වරයා විලියම් ඉවරයක් කරන මුවාවෙන් ආවත් ඔහු විලියම්ව අශ්වයා මතින් බිමට දාගන්නවා. ඉන්පස්සේ බිමට වැටිලා විලියම් ළඟට හෙමින් සැරේ එන නයිට්වරයා ඔහු පැත්තකට කරන්න හදනවා. මේ එක්කම සිහි නැතිව වගේ ඉන්න විලියම් නයිට්වරයාව අල්ලගෙන ඔහුගේ ඔළුවේ තියෙන හිස් වැස්ම ඉවත් කරනවා. මෙතනදී තමයි විලියම් අන්තාසරණ වෙන්නේ. Tamanව මරන්න උත්සාහ කළේ උදව් කරන්නම් කියලා පොරොන්දුණු රොබර්ට් කියලා දැක්කම විලියම්ගෙන් එකම වචනයක්වත් පිට වෙන්නේ නැහැ. දුකත් කලකිරීමත් බලාපොරොත්තු කඩවීමත් සමග හිස් බැල්මකින් ඔහු රොබර්ට් දිහා බලන් ඉන්නවා. විලියම්ගේ හැසිරීම නිසා රොබර්ට් පත් වෙන්නේ Taman ගැනම උපන් අතිශය දරුණු ලැජ්ජාවකටයි. මේ සමග ඈතින් ඉංග්‍රීසි සෙබළු එනවා දකින විලියම් හෙමින් සැරේ බිම වැතිරෙනවා. Taman මැරිගෙන නැහිගෙන සටන් කළේ මේ වගේ මිනිස්සු වෙනුවෙන් නේද කියන කලකිරීමයි ඔහුට තියෙන්නේ. ඒ වගේම ඈතින් ඉන්න සෙබළුන් විලියම් මරාදායි කියලා තේරුම් ගන්න රොබර්ට් මෙතනට එන ස්ටීවන්ට විලියම්ව බාර දෙනවා ඉක්මනට මෙයාව ගෙනියන්න කියලා. හැබැයි මේ සිදුවීම නිසා රොබර්ට් සෑහෙන අවුල් යනවා. රොබර්ට්ගේ කලකිරීම තවත් වැඩි වෙන්නේ විලියම් ළඟ තිබිලා බිම වැටලා තියෙන මියුරන්ගේ ලේන්සුව දැක්කමයි. ඉතින් මේ සටනින් හාමිෂ්ගේ පියා මිය යනවා. ඒ වගේම විලියම්ගේ හමුදාවේ සෑහෙන ප්‍රමාණයක් මිය ගිහින් තියෙන නිසා ඔහුගේ හමුදා ශක්තිය සෑහෙන දුරට අඩු වෙලා යනවා. අනිත් පැත්තෙන් සටනින් මියගේ ස්කොට් ජාතිකයන් දකින රොබර්ට්ට තේරෙනවා Taman අතින් සිදුුනේ ලොකු වරදක් කියලා. Tamanගේම මිනිස්සුන්ව ඔහු පාවා දුන්නගෙන හැංගීම ඔහුට වද දෙනවා. ඉතින් මේ ගැන ඔහු CPI එක්ක කියන්නේ මම ආයිත් වැරදි පැත්තේ හිටගන්නේ නැහැ. මම මගේ මිනිස්සුන්ටම ද්‍රෝහි වුණා. ඒ වගේම අපේ ඉඩම් වල ඉන්න මිනිස්සු සටන් කරන්නේ උන් එහෙම කළේ නැත්නම් අපි උන්ව ඉඩම් වලින් එලවන හින්දායි. ඒත් විලියම් ළඟ හිටියේ එහෙම අය නෙවෙයි. මම ළඟ නැති දෙයක් විලියම් ළඟ තිබුණ නිසායි එයාලා විලියම් එක්ක හිටියේ. ඒ හින්දා මම ආයිත් ඔයා කියන දේ කරන්නේ නැහැ කියලා උට කියනවා. රොබර්ට්ගේ කතාව අහගෙන ඉන්න එල්ඩර් ඔයා කරපු දේ හරි. ඒත් දැන් ඔයා ලොන් ෂෑන්ක් තරහ කරගන්න එපා. වැරදි දෙයක් කරන්න එපා කියලා කිව්වත් රොබර්ට් ඔහු කියන දේ අහන්න යන්නේ නැහැ. ඔය විදිහට ටික දවසක් ගත වෙද්දී විලියම්ව පාවා දුන් ස්කොට් වංශවතුන් එකා ගානේ ඝාතනය කරන්න විලියම් සමත් වෙනවා. ඉංග්‍රීසීන් එක්ක සටන් කරන්න කලින් මුලින් Taman අතර ඉන්න ද්‍රෝහින් ඉවරයක් කරන්න ඕනි කියන දේ විලියම් තේරුම් අරන් ඉන්නේ. මේ නිසා ඔහු මුලින් හිටියට වඩා විවුරු වැටිලා ඉන්නේ. ඒ වගේම විලියම් මේ කාලේ තනිවම තමන්ගේ සටන කරගෙන යනවා. ටික කාලයක් යද්දී විලියම් කරන ඝාතන නිසා ඔහුව යලිත් වරක් ස්කොට්ලන්තයේ පුරා ප්‍රසිද්ධ වෙනවා. මේ නිසා ඔහු වටා නැවත වරක් නිර්භීත ස්කොට්වරුන් එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් විලියම්ගේ නැවත නැගිටීම ගැන ඉංග්‍රීසි වංශවතුන් ලොන් ෂෑන්ක් දැනුවත් කළත් ඔහු ඒ ගැන ඒ තරම් ගණන් ගන්නේ නැහැ. නමුත් තත්ත්වය වඩාත් දරුණු වුණොත් නැවත වරක් අපි ඉසබෙලාව යවමු කියලා ඔවුන්ට පිළිතුරු දෙනවා. ඔහු මේ සැරේ කරන්න හදන්නේ ඉසබෙලා හමුවන මුවාවෙන් විලියම්ව කොටු කරගෙන ඉවරයක් කරන්නයි. ඒ වගේම ලොන් ෂෑන්ක් දන්නවා ඇත්තරම ඉසබෙලාව යවුවොත් ඇයව ඉවරයක් කරලා දාන්න විලියම් දෙපාරක් හිතන එකක් නැහැ කියලා. එහෙම වුණොත් ප්‍රංශ හමුදාවේ සහාය ලබාගෙන විලියම්ගේ හමුදාව ඉවරයක් කරලා දාන්න ලේසි කියලා ලොන් ෂෑන්ක් දන්නවා. හැබැයි ඔහුගේ මේ දරුණු සැලසුම ඉසබෙලාගේ සේවිකාව අහගෙනයි ඉන්නේ. ඉතින් කලින් වගේම ඉසබෙලාව හම්බ වෙන්න විලියම්ව කැම්ප් එකකට ගෙන්න ගන්න ඉංග්‍රීසින් උගුලක් කටවඩනවා. කැම්ප් එක ඇතුලේ ඉන්න ඉංග්‍රීසි සෙබළු කියලා ඉසබෙලාගේ මාර්ගයෙන් විලියම් දැනගන්න නිසා ඔහු හරිම ලේසියෙන් ඉංග්‍රීසි සෙබළු ටික විනාශ කරලා දානවා. මේ සිදුවීමෙන් පස්සේ විලියම් රාත්‍රියේදී එනවා ඉසබෙලා ඇත්තරම නැවතිලා ඉන්න කැම්ප් එකට. මේ හමුවීම සෑහෙන වෙනස් එකක්. ඉසබෙලා ඉන්නෙත් විලියම්ව දකින අරමුණෙන්මයි. ඉතින් ඉසබෙලා හමුවන විලියම් ඇයගෙන් අහන්නේ ඇයි ඔබතුමිය මට මේ විදිහට උදව් කරන්න කියන ප්‍රශ්නේ විතරයි. විලියම් ඇය දිහා කෙලින් බලාගෙන මේ ප්‍රශ්නය අහන නිසා ඇයට Tamanගේ හිතේ තියෙන ආදරේ හංගගෙන ඉන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් රාත්‍රිය ගත වෙලා යන්නේ ඉසබෙලා කුමරියත් විලියමුත් දෙන්න එකිනෙකාට සෑහෙන සමීප කරලායි. ওই විදිහට මාස කිහිපයක් ගත වෙද්දී රොබර්ට්
රොබර්ට්ගේ පියාගේ රෝගී තත්ත්වය උත්සන්න වෙන හැටිත් ලොන්ග්ෂෑන්ක්ටත් ඇතිවන අසනීප තත්ත්වයක් නිසා ඔහු අසාධ්‍යව ඉන්න හැටිත් සහ ඉසබෙලා කුමරිය ගොඩාක් සතුටින් ඉන්න හැටිත් අපිට දකින්න ලැබෙනවා. ඔය අතරේ විලියම් හම්බ වෙන්න ස්කොට් වංශවතෙක් එනවා. ඔහුගේ පැමිණීමේ අරමුණ වෙන්නේ නැවත වරක් ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරන්න එකඟතාවයක් ඇති කර ගැනීමයි. මේ ගැන කතා කරන්න ඔහුට තනිවම එඩින්බරෝ වලට එන්න කියලා රොබර්ට් පැවසුවා කියන පණිවිඩයයි ඔහු විලියම්ට දෙන්නේ. කලින් දවසක රොබර්ට් අහුලගත්ත මියුරන්ගේ ලේන්සුව විශ්වාසයේ සලකුණක් විදියට නැවත වරක් ලබා දෙන නිසා විලියම් ඔවුන්ව ආයෙත් සැරයක් විශ්වාස කරනවා. හැබැයි මේ අමුතු පණිවිඩය ගැන හාමිෂ් සැක කරනවා. ඒ වගේම විලියම්ට තනිවම මේ ගමන යන්න එපා කියලාත් ඔහු විලියම්ට කියනවා. මේ ගැන හාමිෂ් සමග කරන වාදය ටිකක් දරුණුවට යන නිසා අන්තිමට ඔහුගෙන් පහර කන්නත් විලියම්ට සිද්ධ වෙනවා. කොහොම හරි විලියම් හාමිෂ්ගේවත් ස්ටීවන්ගේවත් උපදෙස් අහන්නේ නැතුව රොබර්ට් හම්බ වෙන්න එනවා. ඉතින් ටික වෙලාවක් ගත වෙද්දී විලියම් රොබර්ට්ගේ මාලිගාව තියෙන තැනට එනවා. කිසිම වෙනසක් නැතුව පරණ මිත්‍රයව පිළිගන්න රොබර්ට් ඉදිරියට එන හැටිත් ඒ එක්කම සැක කටයුතු පුද්ගලයන් කීප දෙනෙක් එතනින් ගියා කියලත් විලියම්ට තේරුම් යනවා. මේ සමග ඉංග්‍රීසි සෙබළුන් විශාල ප්‍රමාණයක් ඇවිත් විලියම්ව වට කරගෙන පහර දෙන්න පටන් ගන්නවා. සිද්ධ වෙන දේ ගැන කිසිම දෙයක් නොදන්න රොබර්ට් ඔය වැඩේ කරන්න එපා කියලා විලියම්ව බේරගන්න උත්සාහ කළත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ කේන්තියෙන් එල්ඩර්ව හොයාගෙන යන රොබර්ට් "ඔබ මගේ තාත්තා වෙන්න බෑ. ඇයි ඔබ මේ වගේ වැඩක් කළේ?" කියලා එල්ඩර්ට දෝෂාරෝපණය කරනවා. රොබර්ට් දිහා අමුතු බැල්මක් දාන එල්ඩර් "මම කළේ ඔබව රජ කරන තැනට පාර හදපු එකයි. උඹට දැන් රජෙක් වෙන්න පුළුවන්" කියලා පිළිතුරු දෙනවා. හැබැයි එල්ඩර් කරපු දේ නිසා ඔහු ගැන ඇත්තටම කලකිරිලා ඉන්න රොබර්ට් "මේ කළ දෙයට මම ඔයාට මරුණත් වෛර කරනවා" කියලා එතනින් පිට වෙනවා. ඔය අතරේ විලියම්ට විරුද්ධව නඩුව අහන විනිසුරුවරුන් "ඔයා කරපු දේවල් වලට රජුගෙන් සමාව ඉල්ලුවොත් ඉක්මන් මරණයක් දෙන්න පුළුවන්. නැත්නම් වේදනාව ඉඳලා මැරෙන්න වෙනවා" කියලා කියනවා. විනිසුරුවරුන් කියන දේ සත පහකටවත් මායිම් නොකරන විලියම් "ඔයාගේ රජා මගේ රජතුමා නෙවෙයි. කාගෙන්වත් මම සමාවක් ගන්නෙ නෑ" කියලා පිළිතුරු දෙනවා. විලියම්ගේ දැඩි පිළිතුර නිසා ඔහුට පසුදිනව වද දිලා මරලා දාන්න විනිසුරුවරුන් නියෝග කරනවා. ඉතින් ඊළඟට සිරම ඇදිරියට ගෙන එන විලියම්ව බලන්න ඉසබෙලා සිරකූඩුව ඇතුළට එනවා. ආරක්ෂකයන් සිළු දෙනාව එළියට යවන ඇය විලංගු දාලා ඉන්න විලියම් ළඟට එනවා. "ඔයා රජතුමාගෙන් සමාව ඉල්ලුවොත් ඔහු ඔයාට ජීවත් වෙන්න දේවි විලියම්. කරුණාකරලා ඒ දේ කරන්න" කියලා ඇයි විලියම්ගෙන් ඉල්ලුවත් විලියම්ගේ පිළිතුර වෙන්නේ "රජතුමා මගේ රටටත් කරුණාවන්ත වෙනවා නම් ඒක කරන්න පුළුවන්. නැත්නම් මම ඒක කරන්නේ නැහැ. මම එයාගෙන් කරුණාව ඉල්ලුවොත් එතන ඉඳන් මම මරුණු මිනිහෙක් වෙනවා" කියලා ඉසබෙලාට පිළිතුරු දෙනවා. විලියම්ගේ දැඩි දේශප්‍රේමීත්වය තේරුම් ගන්න ඉසබෙලා ඔහුට වේදනාවෙන් තොර මරණයක් ඉක්මනට ලබා දෙන අරමුණින් බේත් එකක් දෙනවා බොන්න කියලා. ඉසබෙලාට විලියම් දුක් විඳිනවා බලන්න බැරි නිසායි අවසානයට මෙහෙම දෙයක් කරන්නේ. මොකද ඇය දන්නවා විලියම්ට බේරෙන්න කිසිම අවස්ථාවක් නැහැ කියලා දැන්. ඉසබෙලා කියන දේ හොඳින්ම තේරුම් ගත්තත් විලියම් බේත් එක බොන්න කැමති වෙන්නේ නැහැ. මොකද ඔහු වචනයකින්වත් ඉරියව්වකින්වත් ලොන්ග්ෂෑන්ක්ට යටත් බව පෙන්වන්න සූදානම් නැහැ. නමුත් ඉසබෙලාගේ ආදරය තේරුම් ගන්න ඔහු ඇය දුන්නු බේත් එක බොනවා. මේ නිසා විලියම්ගෙන් දුකින් සමුගන්න ඇය එතනින් පිට වෙලා එනවා. ඉසබෙලා ගියපු ගමන් විලියම් කට ඇතුලේ තියන හිටපු බේත් එක ඉවත් කරලා දානවා. අනිත් පැත්තෙන් අසාධ්‍ය ලෙඩ ඇඳින ලොන්ග්ෂෑන්ක් හම්බ වෙන්න ඉන්න ඉසබෙලා "මම වෙනුවෙන් විලියම්ට සමාව දෙන්න. එහෙම වුණොත් ඔබතුමාගේ ශ්‍රේෂ්ඨත්වය මිනිසුන්වත් පිළිගනී" කියලා විලියම්ට ජීවිත දාණය දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. නමුත් ලොන්ග්ෂෑන්ක් නිශ්ශබ්දව ඇයගේ ඉල්ලීම ඉවත දානවා. මේ හේතුව නිසා ඇය Taman පමණක් දැනගෙන ඉන්න දෙයක් කියන්න ලොන්ග්ෂෑන්ක් ළඟට කිට්ටු වෙනවා. "ඔයා දැන්වත් තේරුම් ගන්න අපි හැමෝම මැරෙනවා" කියලා. ඒ වගේම ඔයාගෙන් පස්සේ රටේ රජකම ලැබෙන්නේ ඔයාගේ ලේ තියෙන එඩ්වර්ඩ්ට නෙමෙයි. මම ඒක එහෙම වෙන්න දෙන්නේ නැහැ. දැනටමත් මගේ කුසේ විලියම්ගේ දරුවෙක් ඉන්නවා. එයයි කවදා හරි මේ රටේ රජ වෙන්නේ කියන කතාවයි ඇය ලොන්ග්ෂෑන්ක්ට කියන්නේ. මේ කතාව නිසා ලොන්ග්ෂෑන්ක්ට එයාගේ තියෙන අසනීප තත්ත්වය තවත් වැඩි වෙනවා. පසුදින විශාල ජනතාවක් මැද්දේ විලියම්ට දඬුවම් දෙන්න සූදානම් කරලා තියෙන හැටි අපිට දකින්න ලැබෙනවා. ටික වෙලාවකින් කරත් එක බැඳලා දාලා රැගෙන එන විලියම්වත් ඔහුට නිନ୍ଦා අපහාස කරන්න පටන් ගන්න මිනිස්සුත් අපිට දකින්න පුළුවන්. මේ විද්දි එංගලන්ත මිනිස්සුන්ට ඔහු ද්‍රෝහියෙක් වෙලා ඉවරයි. ඒ වගේම සිළු නිନ୍ଦා ගැරහුම් ලැබමින් එන විලියම්ට මේ වෙන කිසි දෙයක් ගැන ගාණක්වත් නැහැ. ඔහු නියම වීරයෙක් විදියට එන ප්‍රශ්නයට මුහුණ දෙනවා. ටික වෙලාවකින් විලියම්ව ගන්න වදකයන් ඔහුව හැමෝටම පේන්න වේදිකාව උඩට ගන්නවා. ඉන්පස්සේ විලියම්ට දෙන්න හදන දඬුවම ගැන ප්‍රකාශයක් කරන විනිසුරුවරයා වේදනාවකින් තොර ඉක්මන් මරණයක් ඕනේ නම් රජුගෙන් සමාව ඉල්ලන්න කියලා කියනවා. නමුත් විලියම් සමාව ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේම විලියම්ව බලන්න හාමිෂ් සහ ස්ටීවන් දෙන්නත් ජනතාව අතර ඉන්නවා අපිට දකින්න ලැබෙනවා. ඉතින් විලියම් සමාවක් ගන්නේ නැති නිසා විනිසුරුවරයා මුලින්ම නියම කරනවා ඔහුව එල්ලන්න කියලා. විලියම්ව එල්ලන හැටි බලන් ඉන්න ජනතාව ප්‍රීතිഘോഷාන් නගන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් නැවත ඔහු පහළට ගන්න විනිසුරුවරයා රජුගෙන් සමාව ගන්න කියලා ආයෙත් සැරයක් කියනවා. නමුත් විලියම්ගේ ප්‍රතිචාරය කලින් වගේමයි. මේ නිසා ඔහුගේ අත් කකුල් ගැට ගහලා කඹ වලින් දෙපැත්තට අදින්න කියලා විනිසුරුවරයා ආයෙත් සැරයක් කියනවා. මේ මොනවා කළත් විලියම් නෙමේ කිසිම සද්දයක්
සද්දයක්වත් කරන්නේ. මේ නිසා ආයෙත් සැරයක් ඔහු පහළට ගන්න කියලා කියන විනිසුරුවරයා අතිශය භයානක දඬුවම් දෙන්න විලියම්ව වදකයාගේ ටේබල් එකට තියලා ගැට ගහනවා. ඉන්පස්සේ විලියම්ගේ ශරීරයේ කොටස් තැනින් තැන කපන්න පටන් ගන්න වදකයනුත් උඹට ඉක්මනට මැරෙන්න ඕනි නම් රජුගෙන් සමාව ගන්න පුළුවන් කියන විනිසුරුවරයාත් දකින්න ලැබෙනවා. හැබැයි මෙතන ඉඳන් විලියම්ට දෙන දඬුවම් දිහා බලන් ඉන්න ජනතාව ජයഘോഷා කරන එක නවත්තලා රජුගෙන් සමාව ගන්න කියලා කෑ ගහනවා. කොච්චර අමාරුවෙන් හිටියත් විලියම් සමාවක් ඉල්ලන්න යන්නේ නැහැ. නමුත් ඔහු සෑහෙන වේදනාවකින් යම් කිසි දෙයක් කියන්න සැරසෙනවා දකින විනිසුරුවරයා වද දෙන එක නවත්තනවා. මේ සමගම Tamanගේ අවසන් ශක්තිය ගන්න විලියම් නිදහස කියලා මහා සද්දෙන් කෑ ගහනවා. විලියම්ගේ ප්‍රකාශයත් එක්ක අමාරුවෙන් ඉන්න ලෝන් ෂැන්ක් අවසන් හුස්ම හෙලන හැටිත් විලියම් දිහා බලාගෙන ඉන්න ජනතාව ඔහු දිහා පුදුමෙන් බලාගෙන ඉන්න හැටිත් අපිට දකින්න ලැබෙනවා. ඉතින් විලියම්ගේ ප්‍රතිචාරය නිසා ඔහුගේ හිස කපලා මරලා දාන්න කියලා විනිසුරුවරයා වදකයට නියෝග කරනවා. මේ එක්කම විලියම්ට ජනතාව අතරින් දකින්න ලැබෙනවා මෙවුරන් Taman දිහා බලාගෙන ඉන්නවා. අවසන් වතාවට Tamanගේ ආදරණීය බිරිඳ දකින්න සතුටත් සමග විලියම් ඇයදුණු ලේන්සුව අතේ ගුලි කරගන්නවා. මේ එක්කම වදකයා විලියම්ව ඝාතනය කළා කියන දේ අපිට තහවුරු කරමින් විලියම් අතේ ගුලි කරගත්ත ලේන්සුව ඔහුගේ අතින් බිමට වැටෙනවා. Tamanගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් පටන් ගත්ත සටන අවසානයේදී රටට විරුද්ධ සතුරන්ගෙන් පලිගන්න සටනක් දක්වා දීර්ඝ කරගත් නිර්භීත හදවතක් හිමි විලියම් මේ විදිහට ලෝකෙන් සමුගන්නවා. විලියම්ගේ මරණයෙන් පස්සේ ඔහුගේ ශරීරයේ කොටස් කෑලි වලට කපලා අනතුරු ඇඟවීමක් විදිහට එංගලන්තයේ සෑම තැනකටම යවන්න එඩ්වර්ඩ් කුමාරයා කටයුතු කරනවා. හැබැයි තව කාලයක් ගත වෙද්දී රොබර්ට්ගේ නායකත්වයෙන් නැවතත් ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් ආරම්භ කරන ස්කොට් වීරයන්ගේ දර්ශනයකින් මේ සුපිරිම සහ ඓතිහාසික සලරුව අවසන් වෙනවා. එහෙමනම් මේ වගේ සුපිරිම සිනමා සිත්තමකින් ඔයාලව නැවත හමු වන බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නවා. යාළුවෝ හැමෝටම ජයම වේවා.